ප්‍රිය සිනමා ලෝලි මිතුරු මිතුරියෝ උඩි අවුල හිටිය මොකද්ද වෙන්නේ කියලා. කොහොමද ගන්න? හොඳයි. 2026 සිනමාව පික් වෙන යන ගමන් තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ මේ 2026 නැවත රිලීස් වෙන ඉතියා විශාල ඉම්පැක්ට් එකක් ලංකාවේ සිනමා ඉතිහාසයට කරපු ෆිල්ම් එකක් වැලිකතර. මේක 1971 තමයි මම හිතන්නේ ඔරිජිනල් රිලීස් වෙන්නේ. නමුත් අපි මේ රෙකෝඩ් කරන මොහොතේදී ෂෝස් මං හිතන්නේ දවස් 3ක විතර ෂෝ රන් එකක් තියෙන්නේ. සියලුම ටිකට් සෝල්ඩ් අවුට්. ආසාවටවත් ෆිල්ම් එක බලන්න බැරි වුණා මේ රන් එකේදී මම අපි හිතනවා මේක රිලීස් කරපුවා. මොකද හෙට ඉරිදා වෙන්නේ. දැන් එකක්ද දෙකක්ද තියෙනවා කියලා කිව්වද අකර කීපයක් කර තියෙනවා. ටිකට්ස්. ඔව් ටිකට්ස්. ඒකත් මම ඔය තදයයි. ඒක යනවා. ඉතින් අපි හිතනවා ඉතින් මේ ඒ රෙස්පොන්ඩ් එකත් එක්ක ඒක රිලීස් කරපු මණ්ඩලය සහ TVT ආයතනය මොකක් හරි එකතු වෙලා මේක තව ටිකක් රසිකයන් අතරට ගෙනියන්න වැඩ කරයි. ස්කෝප් සිනමා එක ආගමෙන් තමයි මේක පටන් ගත්තේ ස්කෝප් ක්ලාසික්ස් කියලා. මම හිතන්නේ මුලින් ආව කලින් ආව විජේ කුමාරෙන් පටන් ගත්තා. දැන් මේක තමයි දෙවෙනි එක. ඊට පස්සේ එනවා විමුක්තිගේ විමුක්ති ජයසුන්දරගේ මේ සුළඟේනු පිණිස. ඊට පස්සේ මමයි රජා රජ වැඩකාරයෝ රන්දිනි වලසිකම සෙට් එකක් තියෙනවා. නියම වැඩක්. කළා තියෙනවා. නමුත් අපිට මේ අදාළ වෙන්නේ මේ වැලිකතර ගැන කතා කරමු. ඉතින් මේ වැලිකතර ගැන කතා කරන්න ලස්සන නමක් මචං. එතනින් පොඩ්ඩක් මම කැමතියි වට. ඒක මචං මෙහෙම යෝ චිත්‍රපටයේ ඉතින් ආරම්භක නම වැලිකතර නෙවෙයි. ඔව් ආරම්භක නම තිබුණේ මරුකතර කියලා. මරුකතරේකේ පොඩ්ඩක් අර ඒ කාලේ බලනවනේ ඝන බලනවා කියලා එකක්. එළ ඔය කොටිකාවතේ සද්දාතිස්ස කියලා හාමුදුරු කෙනෙක් හිටියා. එයා තමයි ඕක වැලිකතර කියලා මේ මරුකතර වැලිකතර කියලා වෙනස් කළේ. ඒ හාමුදුරු මරුණා. මේ ඉතින් ඕක තමයි ආරම්භක සිද්ධිය. ඔව් මම හිතන්නේ ඉතින් ඕකේ මචං අපේ ලංකාවේ මම මචං සිනමා ඩීබී නිහාසිංහ මහත්තයා තමයි මේකේ ඩිරෙක්ටර්. තිස්ස අබේසේකරගේ තමයි පිටපත. ඩීබී නිහාසිංහ මහත්මයාගේ මේ සිනමා ගමන කොහොම වුණත් ලංකාවේ ටෙලිවිෂන් කියන එක රෙවොලූෂනයිස් කරපු. ඔව් ඊට කලින් මචං යාගේ ඉතිහාසය ටිකක් ඈතට යනවා. ඒක තමයි මම අහන්න හැදුවේ කනා මේ ඇත්තටම ඩීබී නිහාසිංහ. කවුද මේ ඩීබී නිහාසිංහ කියන්නේ? ඩීබී නිහාසිංහ මචං දැන් ඔක සාමාන්‍ය සැලකෙන්න ඔය ලෙස්ටර් ජේම්ස් පිරිසෙම කියනවා ලංකාවේ ඔහුට අනුව ලංකාවේ ශ්‍රේෂ්ඨ සිනමාවට සම්බන්ධ ශ්‍රේෂ්ඨ කීප දෙනෙක් නම් කරන්න කියලා කිව්වොත් එයා නම් කරන අංක 1 ඩීබී නිහාසිංහ කියලා. එතකොට මචං විවිධ කලාපවල ඔහුට විශාල පරිචයක් තිබුණා. එක පැත්තක ඔහු කෙටි චිත්‍රපටි, වාර්තා චිත්‍රපටි, ඊට පස්සේ අපි කියන ප්‍රවෘත්ති චිත්‍රපටි, ඊට පස්සේ අර්ධ වෘතාන්ත චිත්‍රපටි. ඒ සියල්ල ඇතුලේ කරක් ගහපු කෙනෙක්. ඒකම යා මේ සිනමාව ඇතුලේ ජාත්‍යන්තර මේ අධ්‍යයනයන් ඇතුලේ ජාත්‍යන්තර සමාගම්වල මේ හිටපු කෙනෙක්. දැන් ඔහුගේ අර මූලිකයක් තමයි ඔහු මොකද පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව තමයි යාගේ පදුනේ. නමුත් යා ඊට පස්සේ සිනමාව අධ්‍යයනයට ඕස්ට්‍රේලියාවේ ඊට පස්සේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් සිනමා සමාගම් දෙකක එයා සම්බන්ධ වෙනවා 60 ගණන් වල. නිව්යෝක් ඔව් එයාගේ එකක් මචං මේ බ්‍රිටිෂ් සිනමැටෝග්‍රැෆි සවුන්ඩ් ඇන්ඩ් ටෙලිවිෂන් සොසයිටි කියන එක එයායි. මොකද ඒක යා සමාජිකයෙක් වෙනවා. ඒකම Society of Motion Picture and Television Engineers of America. මෙන්න මේ සංගම් දෙකේ යා සම්බන්ධ වෙනවා. ඒකම ඕස්ට්‍රේලියානු රූපවාහිනී ප්‍රවෘත්ති සේවයට ප්‍රවෘත්ති චිත්‍රපටි සම්පාදනයට යා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අර ඇමරිකන් යා ඉන්න ඇමරිකානු මේ මොකද්ද ඒකට කියන්නේ මේ මෙට්‍රෝටෝන් ඔව් නෑ ඒක නෙමෙයි මෙට්‍රෝටෝන් ආයතනයේ යා ඉන්නවා. ඒකෙන් යාව යවනවා වියට්නාමෙට. ඒ කාලේ යුද්ධය තිබුණා. ඇමරිකන් වියට්නාම යුද්ධයේදී යවනවා මේ මොකද ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් විදියට නැත්නම් මේ හවුතු චිත්‍රපට ශිල්පියෙක් විදියට. එතකොට යා අර හස්ත කැමරාව අරගෙන තමයි මේ යුද පිටිය අත්දැකීමුත් එයාට තියෙනවා. එතකොට ඒකෙන් තමයි ඔය මම හිතන්නේ වැලිකතර වල තියෙනවනේ පොඩි නිකන් ඩොකියුරියලිසම් ගතියක්. මේක් සෙන්ස්. ඒ කියන්නේ මම හිතන්නේ මේ මේක ෂූට් කරන්නෙත් නිහාසිංහ මහත්මයා. ඉන්නේ ඒක හස්ත කැමරාවෙන් සහ ඒක මචං ලෙන්ස් එකත් අර යා 43ද කොහෙද නේ? ඔව් ඒක මේ මොකක්ද ඒකට කියන්නේ මේ හැනමෝෆික් හෙන්ස් එක මේ මොකද්ද පුළුල් තිර හෙන්ස් එක.
ඒකෙන් තමයි කරන්නේ. ඒකෙම තමයි මුළු චිත්‍රපටියම එක lens එකයි. ඔය එක lens එකයි. එක lens එකෙන් තමයි යන්නේ. ඒක මං හිතන්නේ අර යුද්ධේ කවර් කරලා ආපු එක්ස්පීරියන්ස් එක වෙන්න ඕනේ නේ. ඒකත් එක්ක එයාට කම්ෆර්ටබල් වෙන්නත් ඇති. ඒකේ මේකට දීපින් යාසිංහ මහත්තයා තව ෆිල්ම් කරලා තියෙනවා. කලින් මේක තමයි යාගේ මේ වැලිකතර තමයි යාගේ පළමු සිනමාස්කෝප් ලංකාවේ මචං පළමු රුතාන්ත චිත්‍රපටිය. හැබැයි සිනමාස්කෝප් වල ඉස්සෙල්ලා ෆිල්ම් එක කරන්නේ තියා ඒක කෙටි චිත්‍රපටියක්. ඒක නම කෙටි කතාව කියලා. ඒතකොට ඒක ස්ක්‍රිප්ට් එක ලියන්නේ තිස්සා බේසේකර. ඊට කලින් එයා කරනවා මචං කීපයක් එයා කරනවා මේ මොකද්ද හැටුම් පටුන කියලා. එයා පොඩි වාර්තා චිත්‍රපටයක් කරන අවුරුදු 15 මම හිතන්නේ එයාට එතකොට වයස. අවුරුදු 15 දී ඊට පස්සේ කරනවා මොකක්ද තරුණවිය කියලා. රයිට් ඒකත් කෙටි චිත්‍රපටියක්. ඒක කරනකොට අවුරුදු 20ක් විතර. ඒකේ මම හිතන්නේ පෙඩිසිල්ල රංගපාන්නේ ඉස්සෙල්ලා මේකේ. කෙටි චිත්‍රපටියෙන් තමයි මේ වෙන්නේ. ඉතින් ඔය වගේ ඊට පස්සේ යාගේ ප්‍රධානම එකක් තමයි භක්ති කියලා. මේ එයා යම්කිසි නිකන් කෙටි වාර්තා වගේ කියන්න පුළුවන් චිත්‍රපටයක් කරනවා. නමුත් කෙටි චිත්‍රපටියක්. ඒකට ඒකට හම්බෙනවා අර හදුරාජ්‍ය මණ්ඩලයේ සම්මාන වල ඒ කාලේ තිබුණ ප්‍රධාන සම්මාන වල යාට හොඳම වාර්තා චිත්‍රපටියට මේ හොඳම කෙටි චිත්‍රපටියට හම්බෙනවා. මම හිතන්නේ ඒක විශිෂ්ට ෆිල්ම් එකක් භක්ති. ඒකට එයා භාෂාවත් යාට තියෙනවා. එයා සෑහෙන්න ඔය චිත්‍රපටි කරලා වාර්තා චිත්‍රපටි කරලා ඊට පස්සේ ඔය වගේ යම්කිසි ප්‍රවෘත්ති චිත්‍රපටිවල ඔය මම අර කිව්ව පිටරට විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිනමා සමාගම් එක්ක ඔව් නිත්‍ය සමාජිකයෙක් විදියට කටයුතු කරලා ඊට පස්සේ යුද පිටියේ නැත්නම් යුද්ධය ඇතුළේ වියට්නාම් යුද්ධය ඇතුළේ ඇමරිකාවෙන් තමයි ඇමරිකන් ආයතනයෙන් තමයි ආව යවන්නේ ඉන්නේ සිනමා ආයතනයෙන්. ඉතින් අර ඒ අත්දැකීම එක තමයි මේකට එන්නේ ඒකම එයා ඊට පස්සේ මොකද වැලිකතර කරන්න කලින් එයා චිත්‍රපට කිහිපයක් ඇත්තම සංස්කරණ ශිල්පියෙක් සහ කැමරා කරුවෙක් මොකද මේ දෙකම එයා මම හිතන්නේ ඊටාම එයාගේ අතේ තමයි මේ දෙකම තිබුණේ. එයා ඉස්සෙල්ලාම කරපු චිත්‍රපටිය වෙන්නේ දැන් මේ පෘථාන්ත චිත්‍රපටියක් විදියට සත් සමුදුර. හරි හරි හරි. සත් සමුදුර මේ සිරිගුණ සිංහ තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. ඒක තමයි. ඒ කියන්නේ අධ්‍යක්ෂණයෙන් සාය නෙමෙයිනේ. කැමරා මේ සිරිගුණ සිංහ තමයි අධ්‍යක්ෂණය. එතකොට ඒක අර රුතාන්ත චිත්‍රපටියක් විදියට ඉස්සලාම අර මේ කැමරාව සහ සංස්කරණයෙන් සම්බන්ධ වෙන්නේ එයා ඊට පස්සේ එයා සම්බන්ධ වෙනවා දහසක් සිතුවිලි ජෙඩීල් පෙරරාගේ චිත්‍රපටියට ඊට පස්සේ බිනරමලී කියලා චිත්‍රපටියෙත් එයා කැමරා සහ සංස්කරණයට සම්බන්ධ වෙනවා ඊට පස්සේ පාරාවල්ලු කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒක කරනවා එතකොට ওই චිත්‍රපටි හතර වගේ තමයි එයාගේ රුතාන්ත චිත්‍රපටි විදියට එයා එතකොට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ හැබැයි ඉතින් කාර්මික අධ්‍යක්ෂණයෙන් එයා සම්බන්ධ වෙනවා බිනරමලී ෆිල්ම් එකට ඊට පස්සේ තමයි ඔය 71 වැලිකතර අධ්‍යක්ෂණයට එන්නේ. ඒකට යාගේ පළමු චිත්‍රපටිය වෙන්නේ එහෙම. හැබැයි ඊට කලින් අර අධ්‍යක්ීම් ගොඩක එකතුවක්. ඒක මට නිකන් හිතෙන්නේ මචං ඒ කියන්නේ අර ක්‍රාෆ්ට් එක සම්බන්ධව සිනමැටික් ක්‍රාෆ්ට් එක ගැන සහ සිනමැටික් ටෙක්නොලොජි එක ගැන මම හිතන්නේ සෑහෙන පුළුල් දැනුමක් එයාට ඒ දවස්වල වෙනකම් තිබිලා තියෙනවා නේද? ඒ වැඩේට එන්න වෙනකොට. වයස කීයක් විතරද මේ කියලා වට අදහසක්. එතකොට අපි හිතමු එයාට 65 එනකොට එයා මුල් 60 මුල් වගේ අවුරුදු 20 මට එයාගේ මම ඉපදිච්ච අවුරුදු හරියට මතක නැහැ. කොහොමත් ඉතින් 60 දැන් යාට අර යාගේ මුල්ම ෂෝට් ෆිල්ම්ස් ටික කරනකොට යා 60 මුල ඒතකොට අවුරුදු 15ක් 20ක් වගේ. ඔව් නේ. ඔව්. ඒක මාර කියන්නේ මේ පොඩි බලන්න මේක මට හරියට ඉපදිච්ච අවුරුදු මතක නැහැ. ඔව් පොඩි ඉන්ටරෙස්ටිං එකක් ආවා. ඒකත් එක මේ පොඩ්ඩක් අපි කියන්න ඕනේ මේ අර තිස්සා බේසේකර. ඒක නිකන් පොඩ්ඩක් බරට කියන්න ඕනේ මචං. තිස්සා බේසේකර කියන වොයිස් එක තමයි මගේ වයසත් එක්ක මම කියන්නේ. ඒ වොයිස් එක මචං මගේ ඔළුවේ මෙහෙම ඇනිලා තියෙන වොයිස් එක. ලංකාවේ මචං කියන්නේ මේ දැන් ඔය නෝර්ටන් ෆ්‍රීමන් වගේ මොකක් හරි අර ක්ලාසික් ක්ලාසික් උදාහරණයක් සහ ඩීපීත් එහෙම තමයි. යාසිංහත් එහෙම තමයි. මට ඒ වොයිස් එක හැබැයි මතක නෑ තිස්සා බේසේකර මහත්තයාගේ වොයිස් එක. වොයිස් එක මචං මට තියෙනවා ඔළුවේ මෙහෙම ඇනිලා මේ ආම ඇහෙනවා. මට සිතර. ඒ කියන්නේ සහ මේ අර එයාගේ ක්ලාසික් එකක් තියෙනවා මම හිතා තිස්සා බේසේකරගේ හැම තිරපටකවතකක්ම පටන් ගන්නේ මේ මොනොලොග් එකකින්. එකක් තියෙනවා අර මේ මාගේ මේ ජීවිතය කියලා නිදානේ පටන් ගන්න මාරසින. මේ තිස්සා බේසේකර. කවුද මේ තිස්සා බේසේකර කියන්නේ මචං? තිස්සා බේසේකර ඉතින් මචං ලංකාවේ මම හිතන්නේ සිනමාව ලංකාවේ අද තියෙන සිංහල සහ දේශීය අපේ ස්වදේශීය සිනමාවේ තියෙන ඉතින් මම හිතන්නේ විශාල මචං ජීවිත පරිඥානයක් සිනමාව පිළිබඳ අවබෝධයක් මේ ඔක්කොම එකට කැටකට ගත්තා. ඉතින් මට යාව හුඟක් ප්‍රසිද්ධ ඉතින් නාටක රචකයෙක් විදියට නමුත් ඒ වගේ මේ අධ්‍යක්ෂවරයෙක් විදියටත් එහෙමයි එකම චින්තකයෙක් විදියට සාහිත්‍යකරුවෙක් විදියට මේ හැම පැත්තෙම සහ එකම විශ්ව සිනමාවත් එක්ක ඒ කාලේ මේ සමකාලීන තිබ අවබෝධය පැතින් ඔක්කොම
එතකොට එයා ඇත්තට මෙයාගේ පළමු නැත්නම් වෘතාන්ත චිත්‍රපටයක් එයා රචනා කරපු පළමු අවස්ථාව තමයි වැලිකතර. හරි හරි හරි. හැබැයි ඊට කලින් එයා ඊට පස්සේ රචනා කරපු මේ චිත්‍රපටි ආවා. රයිට්. ඒ කියන්නේ රිලීස් වෙච්ච ෆස්ට් ෆිල්ම් එක නෙමෙයි. ඒ කියන්නේ ඒකේ මෙහෙම එකකුත් තියෙනව නේද? මට මතක විදියට තිස්ස අබේසේකර මහත්මයා මේ අර සමහර ස්ක්‍රිප්ට්ස් ඉංග්ලිෂ් වලින් සිංහලට අරගෙන තියෙන්නේ. දැන් මම හිතන්නේ මම වැරදි වෙන්න පුළුවන්. මේ රේඛාවත් මම හිතන්නේ නෑ ඒක තිබුණේම නෑ. එයාගේ ඉස්සලම තිබුණේ එයා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තිර රචනාවල චිත්‍රපටිවල තිර රචනාවල යා මත දෙබස් රචකයෙක් විදියට හිටියා. හරි හරි. උදාහරණ රේඛාවේ මේ ගම්පෙරළියේ ඊට පස්සේ දෙලොක් අතර එකේ යා ස්ක්‍රිප්ට් එක ලිව්වේ රජී සිරිවර්ධන. ඒකේ අමතර මේ අනිකුත් මේ දෙබස් රචනා කළා. ඒකම බඩුත් එක්ක හොරු කියලා චිත්‍රපටියක් එයා ලිව්වා. ඒ කියන්නේ මේ කියන්නේ වැලිකතරට එන්න කලින්. හරි හරි හරි. ඊට පස්සේ බින්නර් මලි. ඊට පස්සේ අක්කර බහලියල තිබෙද්ද 1970. તો ඒ වගේ චිත්‍රපටි තිර නාටක කිහිපයක් මේ ලියපු චිත්‍රපටි වැලිකතරට කලින් ආවා. මේ හැබැයි යාගේ ඉස්සෙල්ලම ලියපු ස්ක්‍රිප්ට් එකක් විදිහට ඉස්සෙල්ලම ලිව්වේ වැලිකතර 67 දී විතර. හරි හරි හරි. එතකොට ඒක එන්නේ පරක්කු වෙලා. ඒක තමයි තියෙන්නේ. එතකොට මම හිතන්නේ ඊට පස්සේ තමයි යාගේ ඇත්තටම වැලිකතරෙන් තමයි මෙයාව හරියටම මේ අර ඊට කලින් අක්කර පහේම ලියලා තිබුණා. අක්කර පහ බින්නර් මලිය වගේම ලියලා තිබුණා. නමුත් අර යාව මම්මට මාර පොරක්නේ කියන එක එන්නේ මේ වැලිකතරත් එක්ක. ඊට පස්සේ තමයි 72 දී එන්නේ මේ නිදාණය. නිදාණයෙන් නැවත යාව අර ලංකාවේ මාර ඩයල් එකක් ඇවිල්ලානේ මට සිරීස් ස්ක්‍රිප්ට් ලියන්න කියන එක මේ සලකුණු උනේ මේකෙන්. වැලිකතරෙන් තමයි යවාව. එතකොට ඒක තමයි මම හිතන්නේ ඉතින් පළවෙනි මේක හරිම වැදගත් වෙන චිත්‍රපටය මත යාගේ තියෙන යාගේ සංවාද. මොකද යා හොඳ දෙබස් රචකයෙක් නේ. අපි එතනට මම හිතන්නේ අපි එතනට පනිමු. ඒ කියන්නේ මේ චිත්‍රපටියේ මම හිතන්නේ මේකේ රංගපෑම අති විශිෂ්ට රංගපෑමක්. ඒ ඔක්කොම අමතක කරාම මේකේ කැමරා වර්ක් එක කියන එක සහ එඩිටිං එක කියන්නේ මම කියන්නේ ඒක අපි පොඩ්ඩක් පස්සට තියමු. මේකේ පිටපත තමයි මං හිතන්නේ නිකන් මේකේ නිකන් රොක් එක වගේ මට හිතෙන්නේ පර්සනලි. මට බැලුවාම තිබුණේ මේකේ ඩයලොග් සහ මේකේ රිදම් එක, මේකේ ඇක්ටිං රිදම් එක, මේකේ අර අපි කියන ෆිල්ම් වල නම් පේස් එක කියලා. පේස් එක ඇදෙන්නේ එඩිට් එකේ පේස් එක, ෂූටින් පේස් එක, කියන්නේ ෂූටින් කියලා කියන්නේ මේ කැමරා වර්ක් එකේ පේස් එක, ඇක්ෂන් රියැක්ෂන් පේස් එක. ඒක තමයි වැදගත් මේ ෆිල්ම් එකේ අපි ගැන පොඩ්ඩක් කතා කරන්නත් ඕනේ. එන්නේ මේකේ මචං ඇක්ෂන් එක වගේම රියැක්ෂන් එකක් තියෙනවා. සමහර කැමරා ෆ්‍රේම්ස් සමහරවිට මම දෙවන ඒකට යන්න ඉස්සෙල්ලා ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් කතා කරමු. මොකද ස්ක්‍රිප්ට් එක තමයි මචං මං හිතන්නේ මේකේ සියලුම දේවල් ඩිෆයින් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඩයලොග්. මචං පොඩ්ඩක් මේක දිගාරින්නකෝ. ඔව් මම හිතන්නේ ඉතින් ලංකාවේ මචං අර අපි කියන්නේ මේ අපි කියන්නේ ද්වනිතාර්ථ කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි අපි දෙබස් නැත්නම් සංවාද දෙකක් එකට ගැටෙමින් ඒ සංවාදවල ද්විත්ව නැත්නම් ඊට පස්සේ තුන්වෙනි අර්ථ ඊට පස්සේ ව්‍යංගාර්ථ රූපකාර්ථ ඇති කරමින් අපි වෙලා ඇති කරන යම්කිසි අර ස්ක්‍රිප්ට් එකේ සංවාද වලින් හදන්න පුළුවන් නේ යම්කිසි ට්‍රිලර් එකක්. මම හිතන්නේ ඒක ඇති කරන ලංකාවේ තාම තියුණුව තිරනාටක රචකයා තමයි තිස්ස අබේසේකර. ඒකේ විශිෂ්ටම උදාහරණයක් තමයි වැලිකතර. දැන් මම හිතන්නේ මේක අර නිකන් මේක බලන අයටත් පොඩි විනෝදයක් නිසා මේ වැලිකතර ස්ක්‍රිප්ට් එකේ අර අපි කියන ඔය දැන් මම කිව්ව අපි කතා කරපු ඔය සංවාදවල තියෙන අතිශය සියුම් ඔය ඩයලොග් එක කියනවා නෑ හැබැයි කන මේ ගාමිණි ෆොන්සේකා වගේ කියන්න ඕනේ හැබැයි. එන්නම කියමුද? ඔව් නිකන් කියන්න මම නිකන් කියමු. බලමු එහෙම වෙන්න අමාරුයි. ඔව් මේකේ මම තියෙන්නේ මේ ගෝරි මුදලාලි මේකේ ප්‍රධාන චරිත තුනේ ඉන්නේ. ඔව් ගෝරි මුදලාලිගේ චරිතය ජෝබි වික්‍රම. ඊට පස්සේ ඉනවා වික්‍රම රන්දෙනිය. හොලිස් නිලධාරියා. ගෝරි මුදලාලි කියලා කියන්නේ උතුරු කරේ ලංකාවේ උතුරු කරේ යාපන ප්‍රදේශයේ යම්කිසි අනීතික ව්‍යාපාර කරන මට කියන්නේ මේ පැත්තේ ඉන්න ටිකක් පාතාල චණ්ඩියෙක් ඒ කාලේ 60 අග වගේ. අනිත් චරිතය තමයි චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ මේ රන්දෙනියගේ. මේ වික්‍රම රන්දෙනිය පොලිස් නිලධාරියාගේ බිරිඳ. යා දරුවෙක් හම්බෙන්න ඉන්නේ ගීතා රන්දෙනිය. ඔය තුන තමයි තියෙන්නේ. එතකොට මෙතන මම හිතන්නේ චිත්‍රපටිය බලපු අතීතයක් දන්නවා දැන් බලන අය මම හිතන්නේ මේක තේරුම් ගනි මේ දෙන්න අතර විශේෂයෙන් මේ ගෝරි මුදලාලි සහ වික්‍රම රන්දෙනිය අතර තියෙන ගැටුම ඒක ආත්මීය ගැටුමක් ඒක ඉතිහාස මතකයන් එක්ක එන ගැටුමක් ඒකම පිරිමි පෞරුෂ දෙකක හරි පුරුෂත්වයන් දෙකක ගැටුමක් විදිහට තමයි චිත්‍රපටිය යන්නේ. එතකොට මේ සමහර දෙබස් මේ හැදිලා තියෙන්නේ අතීතයේ ඒ දෙන්නගේ අතීතයේ සම්බන්ධ අඳුරු මතකයක් එක්ක වර්තමාන බල ගැටුමත්
ස්ථානගත කරමින්. ඒකට මේකෙන එක දෙබසක් අපි අර කියන තම ආందోලනාත්මක අර ව්‍යංගාර්ථ සහිත ධ්වනිතාර්ථ සහිත මේ බණ සාහිත්‍යික අර්ථයෙන් මේ තියෙන දෙබසක් මේක එනවා මේ කෝරි මුදලාලි එනවා වික්‍රම හන්දනියව හම්බෙන්න පොලිස් ස්ථානයට. පොලිසිය එක්කෙනාට ඇවිල්ලා යාගේ පොලිසියෙන් අනිත් සාමාන්‍ය නිලධාරියෙක් ඇවිල්ලා කියනවා සර් මේ කෝරි මුදලාලි ඇවිල්ලා ඉන්නේ මොකද ඊට කලින් වික්‍රම රන්දිනිය එන්නේ උතුරු කරේට යාව එවන්නේ මේ උතුරේ තියෙනවා මේ හොරබඩු ජාවාරම්. මොකද පෙයිදුරු තුඩුව ජැෆ්නා ඒ කලාපය තුල 60 විශේෂම 60 දමන් අපි එකත් කතා කරමු 60 දශකයේ තුල ඔය යම්කිසි ආකාරයකට මේ මොකද දකුණු ඉන්දියාවත් සම්බන්ධයිනේ. එතකොට සාමාන්‍යයෙන් ඔය මුහුදෙන් තමයි මේ හොරබඩු ජාවාරම් සිද්ධ වෙන්නේ. එතකොට ඒක මර්ධනය කරන්න තමයි වික්‍රම රන්දිනිය එවන්නේ. ඒ කියන්නේ මේ පොලිසියේ ඉන්න ස්ටාර් ඔෆිසර් කෙනෙක්. එතකොට අර ෆිල්ම් එක පටන් ගන්නෙම එයාගේ සෙන්ඩින් ඔෆ් ඒක තමයි. පාටි එකේ. එතකොට සහකාර පොලිස් අධිකාරී SP තමයි එන්නේ. එතකොට එන්නම ඔයා කියන වගේ චිත්‍රපටි ආරම්භ වෙන්නම මම්මට සිරි මෙයා අර යාට උත්සවයක් තියෙනවානේ යා මේ රාජකාරිය භාර ගැනීමත් එක්ක. එතකොට තමයි මේ සිද්ධිය වෙන්නේ. එතකොට ඊට පස්සේ ඇවිල්ලා අර යම් වැටලීමක් කරනවා මේ. මොකද මේ හැම මේ හොරබඩු ජාවාරම් මේ පිටිපස්සේ ඉන්නේ කෝරි මුදලාලි. එතකොට අවසාන ඉලක්කය නැත්නම් අවසාන මහමොලකාරයා තමයි කෝරි මුදලාලි. එතකොට එක වැටලීමකින් පස්සේ කවුරු මුදලාලි එනවා වික්‍රම හැම ඊට කලින් යාව හම්බෙනවා කවුරින්ව හම්බෙනවා මේ පොලිසි බාර් එකේ. ඒ කියන්නේ අර මොකක්ද ස්පෝර්ට්ස් ක්ලබ් එක. එතකොට එතන සීන් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි අර මේ යම් වැටලීමක් වෙනවා. ඊට පස්සේ එනවා යාව හම්බෙන්න ආවට පස්සේ කියනවා මේ අරයා පොඩ්ඩක් දැන් අර පුරුෂත්ව දෙකක් අතර මේ ලීගෝස් දෙකක් අතර යම් ගැටුමක් නේ මෙතන කියන. එතකොට අරු ආවට පස්සේ වික්‍රම එනකොට කෝරින් ඉන්නේ කවුරින් එනකොට වික්‍රම් කකුල් දෙක උඩට ගන්නවා මතක ඇති. හේස උඩට අරගෙන පොඩි නැප් එකක් දානවා. ඩෝන්ට් කෙයා. ඩෝන්ට් කෙයා එකේ. ඒකට තමයි අහන්නේ මේ කවුරින් කියනවා සර් නිදා ගන්න හදනවා වගේ. වික්‍රම සිකරවරක් දැල්ව ගන්නවා කියලා. ඔව්. නරකද සර් ඇඳක් ගෙනත් තියාගත්තා. හිතෙච්ච හැටියට ටක් ගාලා පොඩි නැප් එකක් දාන්න පුළුවන් කියලා. ඒතකොට වික්‍රම කියනවා මේ ඇඳක් ගෙනත් දාන්න කියලා තමයි ඉන්නේ. තමුසගේ නැද්ද ලීබඩු සාප්පු එහෙම. එතකොට කෝරින් කියනවා තාම හඩු වැඩ නම් පටන් ගත්තේ නෑ සර්. නරක දෙයක්ත් පටන් ගත්තොත්. නරක නෑ. හැබැයි මං හඩුවට පටන් ගත්ත දාට හදන්නේ ඇඳන් නෙවෙයි. එහෙනම් මිනිපෙට්ටි. තමුසගේ මිනිපෙට්ටියත් ලාභයට හදාගන්න පුළුවන් නේද? මම මැරෙන්නේ සර් මිනිපෙට්ටියක දාලා වලලන්න පුළුවන් විදියට නෙවෙයි. අන්දරේ මලා වගේ අත් දෙක ගෙලින් කරගෙන. නෑ සර්. පසුගිය ලෝක යුද්ධයේදී ජපන්නු පෙරදීගෙන එනකොට උන් පුරුදු කෙරුව 아무තු සෝල්ජර් කාරයින් වගේක් වුණා. උන් බෝම්බ බඩේ බැඳගෙන සුද්දන්ගේ නැව්වලට පැන්නා. මමත් කවදා හරි මැරෙන්නේ එහෙමයි සර්. මගේ ඇඟේ කෑලි පෙනේරකින් හලන්න පුළුවන් විදියට. දැනුත් තමුසගේ බඩේ බෝම්බ තියනවද? බෝම්බ බැඳගෙන ආව නම් මෙච්චර වෙලා කතා කරන්නේ නැහැ සර්. මෙලහට පැනලා ඉවරයි. රයිට්. ඊට පස්සේ අහනවා තකානියක් ආවේ මං ආපු එකෙන් සර්ගේ නිින්ද ගැටුණා නේද? හිතාගන්න බැරිය පස්සේ ආපු කාරණේ කෙලවරක් කරගෙන ඉන්නමු. ඔන්න ඔහම යනවා සම්පූර්ණ. කියන්නේ අර වගේ එකිනෙකා අතර යන දෙබසක්. ඒක තියෙන්නේ මේ දැන් ඔහම කියනකොට අහගෙන ඉන්න පුළුවන් මචං ඒක කිසිම අවුලක් නැතුව නේ. ඊට පස්සේ ආයෙකක් තියෙනවා දැන් විශාල වැටලීමක් කරලා ඊට වඩා දරුණු වැටලීමකින් පස්සේ කෝරින් එනවා වික්‍රම රන්දෙනියගේ ගෙදරට කඩාව දිනවා රෑ. එතකොට එන දෙබස තමයි මම හිතන්නේ ඒක තව මම හිතන්නේ ටිකක් අයිකොනික් සංවාදනේ දෙබසක්. එතකොට අර පොඩි ඔකට පොඩි පූර්විකාවක් දැම්මොත් එහෙම ඩයලොග් එකට ගේ ඇතුලේ ඉන්නේ ගෙදර වැඩ කරන කෙනා එන්න දෙන්නේ නැහැ ගේ ඇතුලට මේ ගෝරි මුදලාගේ කට්ටියට. ඊපස්සේ දොරගාව ඉඳගෙන මේ ගාමිණි ෆොන්සේක යාගේ සහචරයෙක් කෙනා ඉස්සලා ඇවිල්ලා තල්ලු කරනවා. ඔව් අරුව. තල්ලු කරාම ගාමිණි ෆොන්සේකත් ඇවිල්ලා බලාගෙන ඉන්න කවුද ඉන්නේ කියලා ගෝරි මුදලාරි දොර මැද්දෙන් පර්සනැලිටි එක ඔන් වෙනවා. ඔව්. මෙහෙම කරලත් පෙන්නලා පෙන්නලා මුකුත් නෑස කියලා තමයි එන්නේ. බය වෙන්න දෙයක් නෑ කියලා. බය වෙන්න දෙයක් නෑ කියලා තමයි ඇතුළට ඇවිල්ලා ඩයලොග් එක කියන්නේ. ඔව් ඒක මේක කැලලා කර අර හදාගල ඒක තියෙන අර සුවිශේෂත්වය මේ සංවාදවල තියෙන මේ චිත්‍රපටියේ තියෙන වැදගත් කැලලකට. වික්‍රම කෑ ගහනවා. "හැපන් මිලියෝ එළියට මං හොද ඉතින් කිව්වේ." ඒ જાතියෙන් දෙන්න හදන්නේ සර්. හොඳයි යමු බලන්න. මං ගිරිය කඩාගෙන කෑ ගහන්නෙත් නෑ. ඊට වඩා බලගතු ආයුධයක් තියෙනවා මා ළඟ. ඒකින්ද පරිස්සමින් හාමුදුරුවනේ. ආසියා මගේ අතේ. බූරුවත් මගේ අතේ. තුරුම්පු 4යි.
අතවහලා ගහමුද? අද සර්ට ලොකු දවසක් එහෙම නේද? සපුමල් කුමාරයා යාපා පටුන ගිනි තිබ්බා. ඒ කියන්නේ වික්‍රම රන්දෙනි ASP හාමුදුරුව නොහොත් රන්දෙනිය රටේ මහත්තයාගේ එකම පෘත්ත රත්නය වූ වික්‍රම රන්දෙනිය පොඩි හාමුදුරුව ගෝරි මුදලාලි නොහොත් දිප්පිටිකට මුදියන්සලාගේ සුදු බණ්ඩාගේ හොර තෙප්පම් වලට වැඩක් දුන්නා. ලොකු හපන්කමක්. ඉතිහාසගත වන වීර ක්‍රියාවක්. ඒ ප්‍රීතියට පොඩි අඩියක් ගහන්නයි මම මේ ආවේ. රයිට්. ඔය වගේ එහෙනම් මචං අර අපි මන්දනේ දෙබස් ඔය වගේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අර ඒකම හුලං වදින දෙබස් එක අර ඒක අර මම දැක්කා මේ කනාලා කරලා තිබුණා මේ තව වැඩක අර ඒ දවස්වල මේ ඒක සෑහෙන ට්‍රෙන්ඩින් වුණාලු මේ තරුණයා අර මෙහි කියන්නේ දැන් කියන්නේ වෛරල් වෙනවා කියලා නිකන් මේ නෝනෝම යන්නේ එතකොට හුලං වදී කියන එක එහෙම ඒක ඊට පස්සේ රජ දැක්මට අවසරද කියන එක ඕක මට මතකයි අපේ තාත්තත් කියනවා. අපේ තාත්තා මේ අඩියක් ගහලා ඉන්න වෙලාවට ඇවිල්ලා රජ දැක්මට අවසර දාන්න කියලා. මට මතකයි අපේ තාත්තත් කියනවා. ලයිෆ් කියන්නේ අවසරයි කියලා. එතකොට මචං මෙයා කවුද සුනීතන් ඉන්නේ? සුනීත කියන අවසරයි කියලා. ඒක සාමාන්‍ය මේ චිත්‍රපටියේ මේ මොකද්ද? මොකක්ද ප්‍රචාරයට පාවිච්චි කළා. හරි. ඒ හැලිකතර චිත්‍රපටිය එනකොට ඒකේ හය දැක්මට අවසරයිද කියන එක තමයි මේකේ. ඔව්. ඒකට පාවිච්චි කළා. ක්ලාසි වැඩනේ. ඔව්. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක. ඔව්. ඒක තමයි. එතකොට මේකේ දැන් අපිට අර මේකේ තියෙන ටිකක් රස කතාවක් තමයි ටිකක් ඕපදූප. හැබැයි මේක ඇත්ත තොරතුරුත් තියෙනවා. මේ චිත්‍රපටියේ එන්ඩ් එක ගැන විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එක දැන් තිස්සාබේසේකර ලියනකොට මේකේ අර අපි තියෙන එන්ඩ් එක තියෙන අවසාන දර්ශනය සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක මේ යම්කිසි විවාදයක් තියෙනවා. ඒ තමයි මේකේ අර දැන් ස්ක්‍රිප්ට් එක ඇතුලේ ගෝරි මුදලාලිව දැන් අපි අත්‍තරම් පේනවනේ මේකේ චිත්‍රපටය ආරම්භ වෙනකොට මේකේ තියෙන මොකද වීරත්වයේ චරිතය වෙලා ඉන්නේ මෙයා. ඔව් වික්‍රම රන්දෙනිය. එතකොට අපිට පෙන්නනවා චිත්‍රපටියේ ආරම්භයේදීම මේකේ දුෂ්ටයා නැත්නම් අපි කියන්නේ නරක ප්‍රතිරූපය නැත්නම් අඳුරු ප්‍රතිරූපය තියෙන්නේ ගෞරි මුදලාල්ට. හැබැයි චිත්‍රපටියේ අගභාගයට කිට්ටු වෙනකොට මෙන්න මේ චරිත ලක්ෂණ දෙක පැහැදිලිවම මාරු වෙනවා. හරි. එතකොට අපිට ටිකින් ටික අපිට පේන්න ගන්නවා රයිට් මොකද වික්‍රම රන්දෙනියට ගෝරි මුදලාලිත් සමග ඒ කියන්නේ ගෝරි මුදලාලිව අභිබවන්න බැරි පරාජය කරන්න බැරි යම්කිසි අතීතයේ ආපු උගුලක් යම්කිසි වරදකාරීත්වයක් යම්කිසි අසරණ භාවයක් අපිට ක්‍රමයෙන් පේන්න ගන්නවා. එතකොට වික්‍රම රන්දෙනියත් ගෞරි මුදලාලිය ඇතුලේ තමයි අපිට චරිතය ගැන හැදෙන්නේ යම්කිසි සදාචාරාත්මක ගැටලුවක්. වික්‍රම රන්දෙනියට ඇති වෙනවා යාගේ යම්කිසි විදිය පෞරුෂයේ කඩාවැටීමක් සිද්ධ වෙන බවක් පේනවා. යා විශේෂම වයිෆ් ඉස්සරහ. මොකද බිරිඳට වමනා වෙනවනේ. මොකද අර ගෞරි මුදලාලිය යාට කරපු අරියාදුවට යාගේ සැමියා පොලිස් නිලධාරියා විදියට ඇටැක් කරයි කියලා. නමුත් එතනදි වෙන දේ තමයි ක්‍රමයෙන් යාට එතට යන්න බෑ. ගෞරි මුදලාලිත් එක්ක යා අභිමුඛ වෙනකොටම කන්ෆ්‍රන්ට් වෙනකොටම යම්කිසි බාධකයක් ආත්මීය බාධකයක් පෞරුෂ බාධකයක් නැත්නම් අතීතයෙන් ආපු යම්කිසි පටලවිල්ලක් එතට බාධා කරනවා. එතකොට මම හිතන්නේ ඒකේ විකාශනය තුළ මේ චිත්‍රපටියේ තියෙන මේ ප්‍රධාන ගැටුම්කාරී චරිත දෙක ඒගොල්ලන්ගේ අනන්‍යතා දෙක මාරු වෙනවා. හරි. එතකොට වෙන දේ තමයි දැන් එතනදී දැන් චිත්‍රපටිය අගභාගයට එනකොට අපිට පේනවා ගෝරි මුදලාලිගේ අර තිබ්බ අපි කියන්නේ මැර පෞරුෂය වෙනුවට යම්කිසි වීරත්වයක් ක්‍රමෙන් ආරෝපණය වෙනවා. ඉතින් අපිට එන ආරංචි සහ ඒ කාලේ ඇතිවෙච්ච ආරංචි තමයි සාමාන්‍ය ගාමිණී ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ අර ටිකක් අර යා ආරංචි. ඔව්. ආරංචි හැබැයි ආරංචි සහ ඒවා ගැන ඉතින් සත්‍ය කතා බොහෝ දුරට තියෙන ආරංචි අනුව යටි හිටපු අයගෙන් දැන් මම සුනීතා සහ තව කාර්මික ශිල්පීන්ගෙන් කවුරු හරි තමයි ඉතුරු වෙලා ඉන්නේ. අනිත් ඔක්කොම මැරිලා. එතකොට මේකෙදී අර අන්තිම ෂොට් එකේදී ගාමිණී ෆොන්සේකා කාන්තාරේ මේ මොකද්ද මේක මණක්කාඩු කියන ඔය ජාපනයේ විශේෂයෙන්ම ඔය පේදුරු තුඩුවේ පැත්තට බරව තියෙන විශාල කාන්තාරයන්නේ. ඒක ලංකාවේ තියෙන ලොකුම කාන්තාරය වගේ තියෙන ඔය කලාපය තමයි අන්තිම සීන් එක යන්නේ. හැවන්ත කාන්තාරය ඇතුලේ. ක්ලාසික් ෂොට් ක්ලාසික් සීන් එක. මම කියන්නේ ලංකා සමාවෙන්න මේ ලංකාවේ සිනමාවේ විෂුවලි ඊස්තටික්ස් කියන්නේ ඊස්තටිකලි ක්‍රාෆ්ට් කරපු ලස්සනම වැඩක්. මම හිතන්නේ ඒක තාමත් ඒ තියෙන කැරක්ටර් ඩයනමික් ඒ කියන්නේ අපි පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එකෙන් පොඩ්ඩක් එළියට පැනලා විෂුවලි හිතුවොත් එහෙම කියන්නේ කැරක්ටර් ඩයනමික්ස් කියන එක ඒ තරම් ලස්සනට විෂුවලි
කොමියුනිකේට් කරලා නැහැ මං හිතන්නේ තාමත් අපි තාමත් ඒක කරන්න එතන ඒක තමයි මං කියන්නේ පිනකල් එක මට නමුත් ඒක අර ඒ කියන්නේ අර වැලි කතරේ මං හරිම ආස ෂොට් එකක් තියෙනවා කැරමි මේ ගෝරින් මුදලාලි වෙඩි වැදිලා අර දුවන ෂොට් එකක් තියෙනවා රතත් මෙහෙම තියාගෙන කියන්නේ සහර කන්ද උඩ කන්ද උඩ ඉඳලා පහළට වැටෙනවා ඊට පස්සේ beautiful ඒතර මචං ඒකෙදි වෙලා තියෙන එක තමයි කියලා කියන්නේ මේ ස්ක්‍රිප්ට් එකේ අර චේසින් එක. යාගේ පිටිපස්සේ දුවනවා ඊට පස්සේ අර නිකන් වැලිකාන්තාරේ මොකද මේ වැලිකාන්තාරේ ගෝරි මුදලාලි දිගින් දිගටම දුවනවනේ. හරි. යාගේ පිටිපස්සේ ෆලෝ කරනවා එකම රන්දෙනිය මූලිකව පොලිසිය. එතකොට මේ ෂොට් එක නැත්තම් මේ කාරණේ චිත්‍රපටයේ තිස්සබේසේකරගේ ස්ක්‍රිප්ට් එකේ තිබිලා නැහැ. මේක අර විශේෂම ඔබුදුපයක් විතරක් නෙමෙයි මේකට ඇත්තටම හිස්සබේසේකර විරුද්ධත්වය පළ කරලා තියෙනවා. මොකද ඒ කොටස දයා කියන්නේ මේ එන්ඩ් එක ඩීබී නිහාල්සිංහ විසින් එකතු කරපු එකක්. හරි හරි. එතකොට ඒක පිටිපස්සේ ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචිය කියන්නේ ගාමිණී ෆොන්සේකා. මොකද දැන් මීට කලින් මේ චිත්‍රපටියට කලින් යෝබී වික්‍රම ඉඳලා තියෙන්නේ කොමඩි කැරක්ටර්ස් වලට. හරි. ඊට කලින් යා තුම්මන් හන්දිය වගේ චිත්‍රපටියක දෙකක ඉඳලා තියෙනවා. නමුත් එයාගේ ප්‍රධාන තුම්මන් හන්දිය කැරක්ටර් එකෙත් පොඩි කොමඩි ටෙක්ස්චර් එකක් තියෙනවානේ. හැබැයි අර යාගේ ඊට පස්සේ සොල්දාදුන් එහෙම කරන්නේ ඊට පස්සේ 80 ගණන් වල සොල්දාදුන් 80 ගණන් වල ඊට පස්සේ තමයි සීරියස් ඔය වැලිකතර තමයි යාගේ ඔය සීරියස් චරිතවලට එයා ලැබෙන මුල්ම නිකන් අවස්ථාව වෙන්නේ. ඊට කලින් තිබුණේ අර චරිත ඒ නිසා ඒ කාලේ මේ දැන් ඔය වැලිකතර පෙන්නකොට අර ජෝබේ වික්‍රම දුවන දර්ශන වලට මේ මොකක් ප්‍රේක්ෂකයෝ hina වුණාලු. මොකද ඒකේ අර මචං යා දුවන එකේ ඇත්තටම අර දෙකක් මහා රස්නයක් මැද්දනේ දුවන්නේ. එතකොට ඒ රස්නේ ඔක්කොමත් එක්ක අර වැලි කියන්නේ මචං එරෙන වල් ඒ කාන්තාරයක් වගේනේ. ඒක වැලි මචං සම්පූර්ණ එරෙනවලු. එතකොට අර දුවන එකේ පොඩි ටිකක් විහිළු සහගත ගතියක් එනවා. ඒකට මචං ප්‍රේක්ෂකයෝ hina වුණාලු. මොකද අර හුරු අරේමනේ. එතකොට ඒක එක කාලයක්. හැබැයි මගේ ඉම්ප්‍රෙෂන් එක ඒක නෙවෙයි. මගේ ඉම්ප්‍රෙෂන් එකේ දුවන සීන් එක ගැන තමයි මම කිව්වේ. يعني ඒකේ තියෙනවා ඒ පේන් එක කියලා මම. ඔව් ඒක තමයි. ඒක හරි. ඒක හරි. මම කියන්නේ ඒක ගැන ආපු අතිරේ කාරණයක් මම කිව්වේ. මම කියන්නේ ඒ දුවන එක ඒ කියන්නේ මෙහු පරාජිතයෙක් බවට පත් වෙලා දුවන එක ස්ක්‍රිප්ට් එකේ තිබිලා නැහැ කියලායි තිස්සබේසේකර කියන්නේ. හරි. මොකද අර ඩයලොග් එකේ දැන් අර මේ විදාශක ඩයලොග් එකේ තියෙනවනේ නේද? ඔව් ඒකේ තියෙනවනේ මේක අපි මොකද මැරෙන්නේ නැහැ කියන එක. ඔව් මම මැරෙන්නේ මෙහෙමයි කියලා. එතකොට ඒකට අනුව මෙයා එතකොට ස්ක්‍රිප්ට් එකේ තිබිලා තියෙන්නේ මෙයාව පොලිසියේ මේ සරෙන්ස් මේ මොකද්ද පොලිස් බටයෝ ටික මෙයාව වට කරගෙන එල්ල වෙන වෙඩි වරුසාවත් එක්ක මෙයාගේ අතින් කීප දෙනෙක්ම මැරෙනවා. චිත්‍රපටියේ එක පොලිස් නිලධාරියෙකුටවත් මේ හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අර මොකද්ද ෆේස් ටු ෆේස් වික්‍රම සමග කරන හෙඩි තබා ගැනීමකින් මම මැරෙනවා කියලාත් කියනවා. ස්ක්‍රිප්ට් එකේ දැන් සුනීතා වගේ කෙනෙක් කියනවා වාහනේ පිටිපස්සෙන් වාහනේ මේ මොකක්ද රෝද වලට වෙඩි තියනකොට වික්‍රමට වැඩිලා හැරිච්ච කතාවකුත් කියනවා. එතකොට දැන් කොහොම වුණත් මේ ස්ක්‍රිප්ට් එකේ මොකද තිස්සබේසේකගේ ස්ක්‍රිප්ට් එකේ අර කාරණේ නැහැ. ඒ කියන්නේ වික්‍රම රන්දෙනියට බයේ බියගුල්ලෙක් වගේ නැත්තම් එහින් බේරිලා යන චරිතය නෙමෙයි තියෙන්නේ. ඒක ඩීබී නිහාල්සිංහ එකතු කළේ කියන එක. ඒක ගාමිණී ෆොන්සේකාගේ අනුදැනුම පිට මොකද අර ගාමිණී ෆොන්සේකා අවශ්‍ය වෙනවා ටිකක් එයාගේ තිබ්බ එකක් ගැන. මොකද ওই කාලේ ඔය චිත්‍රපටිය කරනකොටත් ඒ දෙන්න අතර ටෙන්ෂන් එකක් තිබිලා තියෙනවා. සහ ගැටුමක් තිබිලා තියෙනවා. සමහර කතාවල කියන ඒ කියන්නේ චෙක් කරා කියලා. ඔව්. ඒ නිසා එම්එල්එම හරිම පරීක්ෂාවෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා මේකෙදී අර අන්තිමට ජෝබේ වික්‍රමටනේ ප්‍රේක්ෂකයාගේ සිම්පති එක. නැත්නම් වීරයාගේ භූමිකාව ආරෝපණය වෙන්නේ යාටනේ. ඒ නිසා ඒක ටිකක් ඒක කණ්ඩම් කරන්න කරපු උත්සාහයක් කෙනෙකුත් තියෙනවා. ඒ නිසාම තමයි කියලා චිත්‍රපටි ඊළඟ එන්ඩ් එක. ඔව්. ඊට පස්සේ ආව මේ සුයිසයිඩ් කරගන්නවනේ. එතකොට විශාර අර මොකද්ද එයාවෙල් ස්පීච් එකක් වගේ එකක් අර පොලිසිය කට්ටියටත් කියලා. අර මම හිතන එතනම එක්කෙනෙක් කියනවා ඒ පොලිස් නිලධාරියෙකුත් කියනවා සර් මේක නේ සමු ගැනීමේ කතාවක් වගේනේ කියලා. මේ එතකොට මේ දීර්ඝ කතාවත් එක්ක අවසාන වශයෙන් චිත්‍රපටියේ එන්ඩ් එකේ ගෝරි මුදලාලට වෙඩි තියන හරියදී ඇත්තටම වරදකාරී චරිතය බවට පත් වෙන්නේ
මොකද්ද වික්‍රම රන්දෙනිය. හැබැයි ගෝරි මුදලාලි වික්‍රමට බයේ පලා යන එක තුලින් ගෝරි මුදලාලිගේ තියෙන වීරත්වය අඩු වෙනවා. අනිත් පැත්තෙන් වික්‍රම රන්දෙනිය මොකද නොකල වරදකට. මොකද යා කවුද යා මුතුමැණිකත් එක්ක ඉඳලා මුතුමැණිකව එයාගේ අතින් යම්කිසි ආකාරයකට එයාගේ ලිංගික ආදර සම්බන්ධය නිසා මොකක් හරි ඒක දූෂණයක්ද මොකද කියලා නැහැ. නමුත් එයාව අතහැරලා යන්න වෙනවා. නමුත් එයාගේ කවුද ඒ රිස්පොන්සිබිලිටි එකෙන් පැනලා යාම කියන එක තමයි මම තියෙන්නේ. අන්න හරි. සහ ඒකේ කවුද මේ රන්දෙනිය රටේ මහත්තයා මේකට එකග වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මුතුමැණිකා කියලා කියන්නේ. එයාගෙම ආපහු එයාගෙම දුවේ. ඒකට එතන ඉන්සෙස්ට් එකක් තියෙනවා. සංකීර්ණ අවස්ථාව. ඒකට ඒක නිකන් චිත්‍රපටියට ඒ එන්ඩ් එක නිකන් මේ ආරෝපණය කරපු දෙයක්. ඒ කියන්නේ චිත්‍රපටියේ දැන් මම හිතන්නේ එන්ඩ් එක සම්බන්ධයෙන් අවසාන එන්ඩ් එක ගැන ටිකක් ආපහු විවාදයක් තියෙනවා. ඒකත් මම හිතන තිස්සබේ සමහරු කියන්නේ මේක තිස්ස ලිව්වේ නැහැ කියලා එකක්. නමුත් ඒක හරියටම අපිට මමත් හොයලා බැලුවා. මම තයි පෙරේදත් පොඩ්ඩක් කිහිප දෙනෙකුටම කතා කළා චිත්‍රපටි වලට සම්බන්ධ අතීතය ගැන ලියන කියන ඒවා හොයලා බැලුවම නමුත් මේක හරියටම පැහැදිලි නැහැ. නමුත් ටිකක් මම හිතන්නේ 30ට බලාපොරොත්තු දැන් මොකද චිත්‍රපටිය ආරම්භ වෙන එක නෙමෙයි මේ. ඔව්. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ වාහනේ මොකද්ද හලමු සීන් එක තියෙන්නේ. වික්‍රම රන්දෙනිය විසින් ගෝරින්ව මරලා ඊට පස්සේ වික්‍රම රන්දෙනිය සහ පොලිස් නිලධාරීන් අර මේ ජීප් එක ඉස්සරහට ඇවිල්ලා වික්‍රම කියනවා මම එන්නම් මේ උඹලා අර වාහනේ ඵලයන් මම මේ වාහනේ එන්නම් කියලා. එතකොට ඔතනනේ චිත්‍රපටි ආරම්භක දර්ශනය. එතකොට එන්ඩ් එක එහෙමනම් මම හිතන එන්ඩ් එකත් එතනට ආසන්න වෙන්න එපා. එතකොට ආපහු මම හිතන එතනින් පස්සේ ස්ක්‍රිප්ට් එකේ චේන්ජස් අතිරේකයක් තියෙනවා. ඒ අතිරේකය තමයි සුයිසයිඩ් කර ගැනීම දක්වා යන ගමන. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ නැවත වික්‍රම රන්දෙනියගේ චරිතයට යම්කිසි අනුකම්පාවක්. නැත්නම් වීරත්වයක්. අපිට එයා නොදන්නා පාපයක වික්ටිම් කෙනෙක් කියලා පෙන්වන්න. ඒකත් නැවත ගාමිණී ෆොන්සේකාගේ අරමුණක්ද ඒක හිස්සබේසේකර ලියන්න ඇත්තටම බලාපොරොත්තු වෙච්ච දෙයක්ද නැත්නම් හිස්සබේසේක ලිව්වේ නැති දෙයක්ද නැත්නම් හිස්සබේසේකරට යම්කිසි බලපෑමකින් ලියුණාද කියන නිකන් ඒක මොකද කොටස ඒක නේද තියෙන ෆිල්ම් එකේ තියෙන හෙවිනස් එක ඩයිලූට් කරනවා මොකද දැන් අර මට දැන් නැවතත් මම ෆිල්ම් එක කෙනෙක් විදිහට හිතුවාම විදර්ශන මට හිතෙන්නේ මචං මේ අර එහෙම සෙට් එකක් වට වෙලා මෙහෙම අම්මට සිරි ඒක ඉතින් නේ අර ෆිව් ඩොලර්ස් මෝ වගේ එන්නේ ඒව නැත්නම් අර මොනවාද ගෝඩ් ෆාදර් එකේ තියෙන පොඩි සීන් එකක් වගේ එකක් නේ ඒක තියෙන්නේ ඒක මාර මේක් සෙන්ස් ඉතින් නේ ඒක තමයි ඒක හැබැයි මට තියෙන මෙහෙම එකක් ඒ කෑල්ල ඒ චිත්‍රපටියේ එන්ඩ් සීන් එක නිකන් චිත්‍රපටිය ආපු ගලා යාම තුල විකාශනය තුල යම්කිසි ගැටලුවක් ගේනවා ඒක එකපාරට ආපු අර මොකක්ද චිත්‍රපටියේ මෙහෙම ඩෙවලොප්මන්ට් එක ඒක ඔයා හිතනවාද සමහරකට ඔය ගාමිණී ෆොන්සේකාගේ මහත්තයාගේ කතන්දරේට පොඩි එකක් වෙන්න පුළුවන් මොකද අපි ඕක ගැන අහලා තියෙන කතන්දර තියෙනවනේ අර ඕකේ ෂූටින් පටන් ගත්තේ මම දන්න තරමට මේ ගාමිණී ෆොන්සේකා මහත්තයා පහුවෙලාලු පටන් ගත්තේ ඒ වෙනකොට මේ ගෝරින් මුදලාලිගේ සීන් කීපයක් ෂූට් කරලාලු එතකොට එක දවසක් මේ ෂූටින් ඉවරලා ලොජ් එකට එන මේ කතා ඉතින් මම දන්නේ නැහැ මේ ඇත්තද බොරුද මේ එතකොට මේ ලොජ් එකට එනකොට ගාමිණී ෆොන්සේකා සිගරට් එක පත්තු කරගෙන ඉන්නවලු කවුද මේ ජෝබ් වික්‍රම මහත්තයව දැක්කම ගවලු මේ මෙහෙම සිගරට් එක බොනවා රෂස් දැක්කා කිව්වලු කියලා දෙන්නම් උඹට මාත් කියලා වගේ දෙන්නම් කියලා වගේ එකක් ඉතින් ඒක ලස්සනයි එදෙන ගැටුම ඔව් හැබැයි මචං මේ දැන් ඕක තව කතාවක් තමයි මේක ජෝබ් වික්‍රම කියලා තියෙනවා මම යාගේ මේ ඉන්ටර්වියු එකත් බැලුවා මේ ගෝරින් මුදලාලිගේ චරිතය එයා ඉල්ලලා ගන්න ඉස්සර කියලා දිලා මචං මොකද එයා ඊට කලින් වෙන තිස්සලා ගෙදර ගියාලු මම දැක්ක ඉන්ටර්වියු එකේ තිස්සලා ගෙදර ගිහිල්ලා අඩියක් ගහන ගමන් තිස්ස ගාලු මේක කාටවත් කියන්න බෑ මචං මම ගාව මාරු ස්ක්‍රිප්ට් එකක් තියෙනවා කියලා කිව්වහම මොකද ඊට කලින් මචං වෙන ෆිල්ම් එකකට එයාව අරගෙන තියෙනවා ඔව් ඒක නම මොකද කාපිරි මොකක් හරි නමක් ඕකේ ඔව් කියන්නකෝ ඔහොම කියනකො ඔබ අඩියක් ගහන ගමන් හරි මොකද අපි වගේ කියනකොට එක්සයිටඩ් නේ මචං ඒකට තරුණයෙක් ඇතිනේ මේ එක්සයිටඩ් නේ අපි දැන් දන්නේ තිස්ස අබේසේකර කියන මහා චරිතේනේ ඔගේ ස්ක්‍රිප්ට් එක ලියාගෙන ඉන්න තරුණයෙකුත් ඉන්නදිනේ ඔය මචං මාර වැඩ තියෙනවා කියලා කතාවක් කිව්වහම ජෝබ් එකනෝ සිනාවට අදල්නේ මචං අර ගෝරින් මුදලාලි කියන කැරක්ටරේ නම් පට්ටනේ මචං කියලා මම කිව්වලු මට රන් කරන්න බෑ පුළුවන් නම් ඉතින් ඩීපී නිහාරසිංහට කොල්ලක් දීලා කතා කරලා කිව්වලු මේ අනේ අර මම අර කැරක්ටර් එකට නම් කැමති කියලා කිව්වහම මරුනේ මචං ඉතින් උඹ කරපංකෝ කියලා
මුන්න සා එකිවල මේ ඔයාගේ රටාවට මේක හානියක් වෙයි කියලා හිතලයි මොකද යාර එයාගේ යට මොකද එයා හදාගත්ත අර කොමඩි මේකක් තියෙනවනේ ඉමේජ් එකක්. ඒතකොට ඒකට මේකෙන් හානියක් වෙයි කියලා ඔයාට කිව්වේ නැත්තේ කියලා කිව්වලු. මරුණ මචං ඔබ කරනවා නම් මරුණ කියලා දුන්නලු ඒක. ඊට පස්සේ මේ ඔය මේ ජෝබේ වික්‍රම රත්නපුරේනේ. එතකොට රත්නපුරේ මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටිය බස් ඩ්‍රයිවර් කෙනෙක්ද බස් අයිතිකාරයෙක්ද කවුරු හරි හිටියලු මේ ඒක නමකුත් ජෝබේ වික්‍රම මහත්තයා කියනකො ඒක වෙලාවකද එයාව තමයිලු ඒ ගෝරින් මුදලාලි කියලා ඉමිටේට් කරේ. ඒවත් කියනවා හැබැයි මේකට මේ චරිතය මේ වෙච්ච එකට 30 අවේශයකර කියනවා යාට හම්බුණා කියලා ගේකදී ටිකක් ලංකාවේ ප්‍රධාන මිනිමැරුම් කිහිපයකට සම්බන්ධ එක්කෙනෙක්ගේ අත්ත ප්‍රතිරූපයක් තිබ්බ කියලා එයා කියනවා නෑ නෑ අරයා මේ කියන්නේ ජෝබේ වික්‍රම මගේ චරිතය එයාගේ එයා මචං ඉමිටේට් කරනවලු අර සිගරට් එක බොන විදිය කතා කරන විදිය ඒක මචං බ්‍රීදින් එක මචං අරගෙන තමයි එයා කරේ කියලා ඒක කැරක්ටර් එක හදන එක හරි කැරක්ටර් එක හදන එකේදී ස්ක්‍රිප්ට් එකේදී අර ලංකාවේ හිටපු එක්තරා නිකන් ඔය බිනීමැරුම් අපරාධ වලට සම්බන්ධ වෙලා හැබැයි ඒ වෙනකොට ජීවතුන් අතර හිටපටි කරනකොට එයා නැති වෙලා තියෙනවා. ඒකට එයාගේ චරිතයලු මොකද එයාට හම්බුණාලු මේ සබේසේකරට ගෙදරකදී හම්බෙලා තියෙන ඒ අපරාධකරුවා. ඒයි කියන එක. නමුත් එයාට තේරුණාලු මෙයා ඊටාම නිහඬව කතා කරන කෙනෙක්ලු. එතකොට එයා කිව්වලු මෙයාගේ අපරාධමය ස්වභාවය මෙයා ආරූඪ කරගත්ත දෙයක් මිසක් මෙයාගේ අත්ත ප්‍රතිරූපය තුළ ඒ අපරාධමුන්ට වඩා ඊටාම නිවිස් සැනසුණු මිනිහෙක් ඉන්නේ කියලා. අර නිකන් මේ ඩුවැලිටි එක. ඒතකොට ඒක යාට බලපාලා තියෙනවා. ඊට පස්සේ ඩීබී නියල්සින්ට ඒක බලපාලා තියෙනවලු ඒ චරිතය එයාට හම්බුණාලු මොකද්ද කොච්චි කඩේ. ඊගමුවේ කොච්චි කඩේ පැත්තේ හිටපු ටිකක් ඡන්දි චරිතයක්ලු. එතකොට එයාට මතල සත්සමුදුර කරනකොට තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ චරිතය ගැන 30 අවේශයකට කිව්වලු. එතකොට ඔහොම එකක් දන්නේ නැහැ කොහමරි ඔය මොන හරි මික්ස්ලා 50 ආපු යම්කිසි සත්‍ය චරිතයක පොඩි ඡායාවක් තියෙනවා කියන එක. ඕකේ මචං මේ පොඩි ඔය කන්සෙප්චුවලි හිතුවොත් එහෙම ඔය 1971 කියන්නේ පොඩි ලංකාවේ දේශපාලනේ පොඩි අයිකොනික් පොයින්ට් එක. දැන් මේකෙත් තියනවා නේද මචං ඒ වෙලාවේ දේශපාලනේ තිබිච්ච පොඩි හොල්මනක් වගේ කියලා මට හිතෙනවා. නමුත් ඒක මම දන්නේ ඒක කොන්ෂස්ලි ආපු එකක්ද එහෙම නැත්නම් අර 1960 ගණන් වල ලියලා මෙහෙම ඇවිල්ලා ලෑන්ඩ් වෙච්ච එකක්ද කියලා. ඒක තමයි අර අපි එහෙම වචන නිකන් කියමු. ඉතින් මම කමන්නේ නිකන් පීඩිතව හිටපු යම්කිසි ක්ලාස් එකක් රෙවොලූෂනල් නැගටීම්. ඒක ෆන්ඩ් වෙලා තියෙන්නේ කොහොමද? එහෙම ඉතින් පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන් මේක අනුව. නමුත් දැන් අර ගෝරින් මුදලාලිගේ කැරක්ටර් එක ඇවිල්ලා නිකන් ඒ වගේ අර ඔතොරිටි එක ප්‍රශ්න කරමින් ඒගොල්ලන්ගේ පාලන පන්තිය වගේ එකක් ප්‍රශ්න ලිටරලි එහෙමනේ. ඒ ෆිල්ම් එකේම කියනවා. නේ එයාගේ ස්ටේට් එකේ හිටපු වැඩ කරන කෙනාගේ නංගිනේ මේ දූෂණේ ලක් වෙලා හරි මොකක් හරි වෙලා තියෙන්නේ. එතකොට මේ පන්ති නැගිටීම වගේ එකක් කියලා කාට හරි කියන්න පුළුවන්. මම කියනවා නෙමෙයි. හරිද? ඒක මචං එතකොට මේ 60 ගණන් වල මේක ලිව්වට තරුණයෙක් විදිහට 30 අවේශයකටත් ඩීබී නිහාසින්ග මම දන්නවා පැහැදිලිවම මචං කියන්නේ වාමාංශික දේශපාලනේ ඒ දෙන්නම් මට ප්ලේස් වෙන්නේ නැහැ වාමාංශික දේශපාලනේ විදිහට මම දන්න තරම්. රයිට්. අන්න හරි. එන්න ඔතනින් පොඩ්ඩක් ඩීබී නෙමෙයි හිස. 30 රයිට්. අන්න ඕක මචං ඒක සමපාත වෙනවද එහෙම නැත්නම් අර සමාජයෙන් ආපු එකක් සබ්කොන්ෂස්ලි කොලයකට ඇවිල්ලාද ආයිද? ඔව්. මම හිතන්නේ ඒක මම හිතන්නේ මම ලොකු චිත්‍රයක් ඒකද ඔයා කතා කරපු එක හරි වැදගත්. මොකද ඒක මම හිතන්නේ අපි ඒක කතා කරන්න ඕනේ. දැන් බොහෝ විට ඒ සාකච්ඡාව එච්චර මතුන්නේ නැහැ මත කරගපු එක. මට ඊට කලින් අමතක වුණා කියන්න මචං අර අපි කතා කළා අර එන්ඩ් සීන් එක එච්චර අදාළ නැහැ කියලා මේ නරේෂන් එක ආපු ස්ටෝරි ලයින් එක ආපු විදියට එන්ඩ් එක නිකන් අතිරේකයක් එකතු කළා කියන ගැටලුව පේන්න තියෙනවා. නමුත් මට හිතුණා මම ඒකත් පොඩ්ඩක් කියලා මේකට එන්න. හරි. මට ආයෙත් තමයි දැන් ඔය ඉන්සෙස්ට් කියන එක ඔය නැත්නම් ව්‍යභිචාරය කියන එක අම්මා පුතා තාත්තා දුව නැත්නම් සහෝදර සහෝදරියන් අතර ඇතිවන ලිංගික සම්බන්ධය ඇත්තටම මේක මචං ගිල්ට් එකක් නේ. අර ඒක මොකද ඒක මර්ධනය කළන ශිෂ්ටාචාරයට ආවේ අපි. ඒ කියන්නේ අපි ශිෂ්ටාචාරයට එන්නෙම ඔය තියෙන අර ඉන්සෙස්ට් කියන එක. නැත්නම් ව්‍යභිචාරය කියන එක යටපත් කළා. ඒ කියන්නේ අර කුණුහරුපවලදී අම්මට හූ කියලා කියන එක අපි ඊටම නරකම කුණුහරුපේ වෙන්නේ. මොකද ඒක තමයි ශිෂ්ටාචාරයේ මර්ධනය කළා තියෙන යටපත් කළා තියෙන අශ්ලීල මේ අසභ්‍යම දේ. හරි. එතකොට මම හිතනවා චිත්‍රපටියේ වික්‍රමරන්දනියගේ අභ්‍යන්තර අර්බුදය. මොකද ඒකයි එක පැත්තක මොකද එක පැත්තක මෙයා මත නීතිය ආරක්ෂකේ. ඔව්. හරි. නීතිය සංස්කෘතියේ නැත්නම් නීතිය පිළිබඳ සිම්බල් එක. හැබැයි යාගේ අර්ධය තමයි ව්‍යභිචාර අර්ධයක් තියෙනවා.
එතකොට මචං නීතියට අපි රකින්න ශිෂ්ටාචාරමය නීතිය, ව්‍යවස්ථාපිත නීතිය, පොලිස් නීතිය අපි මේවා රකින්න යනකොට මේ චරිතයේ යට ඉන්න ඊට සම්පූර්ණ පරස්පර සබ්ජෙක්ටිවිටි එකක් ආත්මීයත්වයක් මෙයාගේ ඉතිහාසය ඇතුලේ තියෙනවා. එතකොට එයාම කරපු වරදක් නෙවෙයි, එයා නොකළ වරදකට ඒ කියන්නේ එයා දන්නේ නැහනේ. ඔව්. අර ඒ කෑල්ල තමයි මට තියෙන්නේ. ඔව්. ඒතකොට මචං එන්ඩ් එකට එනකොට මචං ඔව්. ඒකේ පේන්නේ නිකන් මෙයා නොදැන කරා වගේ එකක්. ඔව්. නමුත් ඔක පට්ටම amazing story එකක්. ඒක එයා යම්කිසි ප්‍රමාණයකට දැනගෙන හිටියා නම් කියලා මට හිතෙනවා. ඔව්. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. නමුත් අර මචං මෙයාට බලපන් දැන් මේ මම අර මොකද වහපු මොකද තිස්සාබේසේකරගේ එයාගේ වර්ල්ඩ් විව් එකේ තියෙන ප්‍රධාන එකක් තමයි ආර්ට් ගැන ඔය මචං ග්‍රීක් ට්‍රැජඩි තියෙන්නේ. හරි. එතකොට මචං ග්‍රීක් නැත්නම් අපි කියන්නේ පෞරාණික සම්භාව්‍ය කලාව සම්බන්ධයට ලොකු කියවීමක් තියෙනවා. එතකොට මචං නූතන කලාව එන්න කලින් එතකොට සම්භාව්‍ය කලාව තුල තිබ්බ මචං ඊඩිපස් කම්ප්ලෙක්ස් එක කියලා තියෙනවා. ඊඩිපස් නාට්‍ය ඇතුළු ඒකේ තියෙන මචං ට්‍රැජඩි එක වෙන්නේ අපි ඇත්තටම මචං නොදන්නා ට්‍රැජඩි එකක්. හරි. ඒක අපි විසින් කරන ඝාතනයක් අපි විසින් මොකද ඊඩිපස් එකේම තියෙන මචං අම්මා එක්ක නිදාගන්නේ. ඔව්. එතකොට ඒක කම්ප්ලෙක්ස් කියලා කියනවා. ඔව් ඒකත් එන්නේ ඊට පස්සේ මචං ෆ්‍රොයිඩ් හරහා ඒක මේ අරන් එන්නේ. එතකොට ඒ ආර්ට්වල මචං අපි නොදන්නා දෛවයකින් අපි මහා ඔරිජිනල් සින් එකක්. ඒ කියන්නේ මුල් පාපයකට අපි ලක් කරනවා. හරි. එතකොට ඒක විසින් අපි සදාකාලික විදවීමකට ලක් වෙනවා. එතකොට අපි දිහා බලන්න කවුරුත් නැහැ මචං දෙවියන් ඒ කියන්නේ දෙවියන් ඉන්නව නමුත් දෙවියන්ටත් මචං කන්ෆියුස්. ඔව් කන්ෆියුස් මේක. එතකොට ඔන්න ඔය ඕක මචං අපේ ඒ කියන්නේ මගේ ලෝකේ මචං අර පැරණි දියුණු කලාවේ පැරණි එක නූතන එක නෙවෙයි පැරණි දියුණු කලාවේ තිබ්බ මචං ප්‍රධාන කම්පොනන්ට් එකක් ඔය. හරි. ඒ කියන්නේ මේ වගේ ව්‍යභිචාරය වගේ බරපතල පාපයක් අපාතින් නොදැනී සිද්ධ වෙනවා. එතකොට මේ එලිමන්ට් එක මේ චිත්‍රපටිය ඇතුලේ අර එන්ඩ් එකේ තියෙනවා. හැබැයි ඒකේ ප්‍රශ්නේ වෙන්නේ ස්ක්‍රිප්ට් එක ආපු වර්ධනය ඇතුලේ විකාශනය ඇතුලේ කොයිතරම් අදාළ වෙනවද කියන එක. හැබැයි මම ඒ නිසා හිතන්නේ ඒ කොටස එයා නිදාගත්තේ එයාගේම නංගි කෙනෙක් සමග කියන ඒ ව්‍යභිචාර කාරණය චිත්‍රපටියේ මුල ඉඳලම යම්කිසි ආකාරයකට අපිට තිබුණා නම් ඒක වෙන ඩයිනමික් ඒක තමයි. මේක තිබුණා නම් චිත්‍රපටියේ අර ලේයර් එක අර මචං නීතිය පිළිබඳ මතු පිටට යටින් ඉන්න අර අශ්ලීල අපි යටපත් කරන බියකරු අපේ අතීතය පිළිබඳ කතාව ඇතුලේ ඉන්න සතා සහ ඒ අතර තියෙන ඝට්ටනය සහ ඒ ඩුවැලිටි එක ඩුවැලිටි එක මත එන්න තිබුණා. මොකද ඒක හරි වැදගත්. මොකද ඕක මත මොඩර්න් ආර්ට් වල එන එකක් නේ. නූතන කලාව කියලා කියන්නේ ඇත්තටම අප තුලම ඉන්න නැත්නම් අපේ ද්විත්වයත් එක අපි තුලම ඉන්නවනේ ද්විත්වයක්. අපි තුලම තියෙනවා ආත්මය තුලම තියෙනවා මත ස්ප්ලිට් එකක් තියෙනවා. ඒ ස්ප්ලිට් එක තමයි නූතන කලාවේ නැත්නම් නූතන සාහිත්‍යයේ නූතන සිනමාවේ ආපු මචං මූලිකම දේ. එතකොට ඒක ඔය මොකද්ද මචං ලෝකේ තියෙන පළමු නවකතාව තියෙනවනේ ඒකේ නම මොකක්ද ඩොන් කියොතෝ කියලා. ඔය මොකද්ද සර්වෙන්ටස් කියලා කෙනෙක් ලිව්වේ 1500 අගභාග වයසේ මුල වගේ. එතකොට ඒක මචං ඒ නවකතාව නූතනවාදයේ මුල්ම නවකතාව කියලා සැලකෙන්නේ. ඒක තියෙන්නේ මචං මොකද ඒ චරිතය ඇතුල් වෙනවා. එයාගේ නම කයොතෝ ඇතුල් වෙනවා මචං ඩොන් කියොතෝ. එයා ඇතුල් වෙන්නේ අර නූතනවාදී ලෝකෙට. ඒ ලෝකය කියලා කියන්නේ ඒ කියන්නේ දෙවියන් නැති ලෝකයක්. දෙවියන් හිටිය ඊට කලින්නේ. දේව විශ්වාසය. ඒතකොට දෙවියන් ඉන්නකොට මචං පිනපව් විනිශ්චය කරන්න පුළුවන්. යහපත අයහපත ගැන වර්ගීකරණයක් හදන්න පුළුවන්. හැබැයි නූතනවාදී යුගයේ එන්නේ දෙවියන් ප්‍රශ්න කරමින්. ඒතකොට ඒ කාලෙම තමයි මේ නවකතාව කියන කලාව එන්නේ. එතකොට අර ඩොන් කියොතෝ කියන චරිතයට අභිමුඛ වෙන්නේ ඒ කියන්නේ මොකද දෙවියන් නැති තමන්ගේ ඉරණම තමන්ටම තෝරගන්න වෙන මේ මොකද පරතරක් නැති ලෝකයක්. හරි මොකද එයා යන්නේ මත ලොකු සංචාරයක් යනවා. ඒක තමයි නවකතාව. ශාල සංචාරයක අත්දැකීම් ගොඩ කරන හැබැයි ඔක්කොම අවිනිශ්චිතයි. මේ එයා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒතකොට තමයි ඒක තමයි නූතන ලෝකය කියන්නේ. එතකොට මම ඒක මත කිව්වේ මේ චිත්‍රපටියේ මේ තිස්සබේසේකරට ඒක බලපානවා. හරි මොකද ඒ කියන්නේ බලපානක දැන් ඒ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් මචං තිස්ස කියන චරිතය ග්‍රීක ක්ලාසිකල් එකේ ඒන්ෂන්ට් ක්ලාසිකල් එකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඉන්නේ සෑහෙන්න. ඒකක් තියෙනවා මචං නූතන සාහිත්‍යයක් තියෙනවා ඒක. හරි ඒ දෙකේ මික්ස් එකක් කියන එක මික්ස් එකක් යා හිතනවා කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ මචං නූතන ආර්ට් වල සාහිත්‍ය මොකද ඉස්සර මචං සාහිත්‍ය කියන්නේ ලොකු දෙයක්. එයා අර ලිටරේචර් කියන එක සෑහෙන්න පරිශීලනය කරන කෙනෙක්. දැන් මම හිතන අද දවසේ අපේ තෙරනාටක හරිය නැත්නම් චිත්‍රපට පාදක කියන මචං ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද ඕක මේ සාහිත්‍ය විසින් ඇති කරන අර ඒ දැක්ම මචං හරි වැදගත්. මං කියන්නේ මේ සාහිත්‍යයේම සිනමාව කරන්න කියලා නෙවෙයි.
ඔව් එතකොට නමුත් අර මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. ඒ කියන්නේ මම මචං විශ්වාස කරන එකක් තමයි මගේ තව ඔරිජිනල් ප්‍රශ්නයක් තියෙනවා මෙද්ද. ඔව් නමුත් ඒක මම නැවත අපි අහමු. මේ නමුත් අර මම කියන්නේ මචං මේ ඔය මම විශ්වාස කරන එකක් තමයි මචං මේ වැලිකතර කියන එක අමතක කරොත් එහෙම දැන් මේක විෂුවල් ෆෝම් එකක් නේ මචං. විෂුවල් ෆෝම් එක වෙන ෆෝම් එකක්. හරි. එතකොට හැබැයි අපි ගත්තොත් එහෙම most successful සිනමා ගත්තොත් එහෙම ලෝකේ including Godfather වෙන්න පුළුවන් මචං. දැන් මේ දවස්වල මම මගේ favorite trilogy එකක් තමයි මචං Dune කියලා කියන්නේ. හරිද? Beautiful cinema. Bigger than life cinema. අර අනෙහෙම ගුත් තියෙනවනේ මචං bigger than life cinema is bigger than life. එතකොට මචං ඒව ඔක්කොම මේ ඉතාලම proven නවකතා. එතකොට ඒ ලිටරේචර් එක ඇතුලෙන් මොකක් හරි පර්ෆෙක්ට් කරපු එකක් තියෙනවා මචං ස්ටෝරි කියන එලිමන්ට් එකට සමහරකට මේ අපිට අහුවෙලා නැති. නමුත් අර වෙලා තියෙන්නේ මම ඕක ස්ටෝරි එකයි ස්ටෝරි ටෙලින් පැත්තයි අනිත් එක මචං ජීවිතය පිළිබඳ දැක්මයි. දැක්මක් වගේ එකක්. ඔව්. ඒ දෙකක් තියෙනවා. ඔව්. සාහිත්‍යයේ තියෙනවනේ මචං ජීවන දැක්මක්. මම හොඳ සාහිත්‍ය කෘතිවල. ඔව්. ඒකේ මගේ විවාදය අපි ඒක දවසක විවාද කරන්නත් පුළුවන් එකක් මචං. විවාදයක් නෙවෙයි සංවාදයක් කරන්න පුළුවන් එකක්. ඒකේ මගේ මචං ඇතුලේ තියෙන එක තමයි මම එකගයි. නමුත් මේ විෂුවල් ෆෝමැට් එක කියන එක මචං තව වෙනම රචනයක් තමයි කියන එක. එතකොට අර ඕක චුට්ටක් හරිම සෙන්සිටිව් කෑල්ලා. මොකද ඕක දෙක මචං වෙන් කරගන්නත් ඕනේ. වෙන් කරගන්නත් ඕනේ. හරිම පරිස්සමෙන් කරන්න ඕනි වැඩක් ඒක කියලා මට හිතෙන්නේ. අර ඉන්ෆ්ලුවන්ස් එක තියන්නේ. දැන් මට හරිම ආසයි අර තිස්ස ලොක්ක මම ඒක දැනගෙන හිටියේ නේ. මේ අර තිස්ස ලොක්ක එහෙම කියන්නේ ආදරේට හොඳේ. ඒක හිතන්න. මේ අර ග්‍රීක ඉන්ෆ්ලුවන්ස් එක. එතකොට මම දැක්ක අර මේ විදර්ශන කලින් මේ ගැන මේ ස්කෝප් එකත් එක කරපු කන්වර්සේෂන් එකේදී මම දැක්කා මේ රාවණා ස්ටෝරි එක. හරි. අපි පොඩක් වැඩි මචං. වැඩි තාම අරකට ආවෙත් නැහැ. හරි. නෑ ඒ ක්ලාසිකල් එක සහ මේකේ අර මේ මම අරක මම කියන්න ඕනුනේ වැලිකතරේ තියෙන ඒ මොකද්ද ද්වන්ද ගැටුම. ඔව්. තොඩි ඒ ගැටුම සහ ආත්මය තුලම පුද්ගලයාගේ ආත්මය තුලම තියෙන ගැටුම උදාහරණයක් ගත්තොත් වික්‍රමරන්දෙනියගේ අදනේ කෝරි එක්තරා විදියක ගත්තොත් මිරේ එකක් නෙමෙයි රිෆ්ලෙක්ෂන් නෙමෙයි ආ තුලම තියෙන යාගේම ඩුවැලිටි එක කියලා ගන්නත් පුළුවන් නේ ඒ කියන්නේ යාගේම ප්‍රතිබිම්බය කැඩපත හරි යාගේම ගැටුම යාගේම ආත්මය මේ අනිත් එක්සස් එක කියලා ගත්තොත් මේක මචං මොඩර්න් ආර්ට් මොකද අර මොඩර්න් කලාවේ මොඩර්න් සාහිත්‍යයේ මොඩර්න් සිනමාවේ මොඩර්න් චින්තනයේ කියන දෙකක්. අර මචං ව්‍යභිචාරය අපි නොදන්නා යම්කිසි පචන් පාපයක් නිසා අපි යම්කිසි ඉරණම්කාරී ගමනකට පැටලිලා ඉන්නවා කියන එක ටිකක් ක්ලාසිකල් එකක්. එතකොට මම කියන්නේ ඔය දෙකේම යම් මික්ස්රණයක් තියෙනවා. නමුත් ඒක හරියට ස්ක්‍රිප්ට් එකේ බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ නැහැ කියලා ප්‍රශ්නේ. අර එන්ඩ් එකත් එක්ක. එන්ඩ් එක. ඒක මමත් එකගයි. ඒ කියන්නේ ඒක ඉතින් මෙහෙම සීන් එකකුත් තියෙනවා මචං. දැන් ඕක අපිට ඉතින් දවසක අපිට chance එක දැන් අපිට ඇත්තටම chance එකක් තුනන තිස්ස ලොක්කත් එක්ක වාඩිලා මේක කතා කරනවා නේද ඇයි සර් මෙහෙම උනේ කියලා අහන්න කියලා ඒක තමයි දෛවයේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ අපි ඒතකොට ඒ දෙක වෙනකොට යා නෑ අපි ඊට පස්සේ අපි මේක තේරුම් ගන්න කාලේ යා නෑ ඒක මාර ප්‍රශ්නයි හරි අපි අරකට આવත් ඉස්සලා ප්‍රශ්නේ හරිම වැදගත් 71 කතාන්දර ඔය කියන්නේ මම ඒක ඇහුවේ මම අපිට මතක් කරලා આવොත් එහෙම මේක 60 ගණන් වල තමයි එළිය වෙන්නේ 71 කියලා කියන්නේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට ලංකාවේ දේශපාලනයේ ඉතා වැදගත් සංවිධානයක් මේ තාරුණ වාමාංශික ව්‍යාපාර සහ අනම්මනම් එක්ක. එතකොට මේක මේ දැනගෙන තිස්සගේ අතින් ලියවුණ එකක්ද එහෙම නැත්නම් අර තිබිච්ච පොදු මතයක් හෝ යම්කිසි කාරණාවක සබ්කොන්ෂස් එක්ස්ප්‍රෙෂන් එක. ඔව් මම හිතන්නේ මෙහෙම එකක් තියෙනවා මචං දැන් ඒ කියන්නේ තිස්සලා 60 දශකයේ තමයි සංවාදය එන්නේ. ඔය පචාම් පීඩිත පන්තිය පිළිබඳව අරගල වෘත්ති සමිති අරගල ඊට පස්සේ ජටත් විජිත ධනපති පන්තියට විරුද්ධ අරගල අලුත් තරුණ නැගිටීම් අලුත් තරුණ විරෝධතා ඔක්කොම 60 දශකයේ ලංකාවේ ආරම්භ වෙන්න හරියටම ඒතකොට 70 මුල තමයි ඕක පුපුරලා යන්නේ. ඒතකොට ඕක මචං ආර්ට් වලට අනිවාර්යයෙන් මොකද ඒ කාලේ මචං අධිපති ඒ කියන්නේ ප්‍රධාන ඩිස්කෝස් එක ඒක. හරි ඒ කාලේ තියෙන එහෙමනේ මචං ඒ කාලේ තියෙන ප්‍රධාන අධිපති ඩොමිනන්ට් අයිඩියොලොජි එකනේ ෆිල්ම් වලට පරාවර්තනය වෙන්නේ. හැබැයි තිස්සාවේසේකර කියන්නේ මේ සමාජ පක්ෂයත් එක්ක ඊටම සමීපව තිබුණු සහ උග්‍ර වාමාංශික සිතීමක් සහිත කෙනෙක්. එයා ඒකනේ මැරණකම් ඒ අදහසෙම තියා හිටියා. දැන් උදාහරණ දෙලුවක් අතර වගේ ස්ක්‍රිප්ට් එකක ඒක සම්පූර්ණම වාමාංශික ඒ කියන්නේ ඒ
ධනේශ්වර සදාචාරයේනේ චිත්‍රපටියෙන් ප්‍රශ්න කරන්නේ. යා මචං ඒ කියන්නේ එයා පැහැදිලිවම මචං වාමාංශික ලෝක දැක්මක හිටපු කෙනෙක්. ඒකම ජාතිකවාදී කොටසුත් ඒකේ තිබුණා. ඒ කියන්නේ මොකද අපි මේ ස්වදේශික සාහිත්‍ය. ඒතකොට මේ පැත්තත් සහ මේ පැත්ත ගැන ඒ චින්තනයත් යාට තිබුණා. නමුත් එයා පැහැදිලිවම වාමාංශික දේශපාලන දැක්මක් ඇතුලේ හිටියා. ඒක මේ නිකන් එයාට මේ මොකද එයාට නොදැනාව නෙමෙයි. මොකද එයා ලියන මොකද එයා හැලුවක් අතර ලියනකොට මේක ඇවිල්ලා එයාට. ඒතකොට හැබැයි මේ චිත්‍රපටියේදී දැන් ඒක අපිට හොයාගන්න වෙන්නේ අර මොකද්ද සබ් ටෙක්ස්ට් එක ඇතුලේ. මේක අපිට උඩින්ම පේන්නේ නැහනේ. මේකේ පීඩිත අපිට මේ හැබැයි ආපස් මේ ඇතුළට යනකොට අපිට පේනවා මත වලව් මේක අරවා කියන කාරණේ. මේක අධිපති වලව්වක් තියෙනවා උඩරට වලව්. සායක ඇතුලෙන් පීඩාවටපත් වෙච්ච මේ සුදු බණ්ඩා ඉන්නවා. මුතුමැණිකා ඉන්නවා. ඊට පස්සේ මචං ධනේශ්වර නීතියේ ආරක්ෂකයා විදියට වික්‍රම රන්දෙනේ ඉන්නවා. එතකොට මේ අපරාධකාරුවා වෙන්නේ අතීත අර වලව්කාර යටත් විජිත උඩරට විශේෂම යටත් විජිත කියනකොට වඩා උඩරට ධනේශ්වර ඒ හදල මේ උරුමෙන් පීඩාවටපත් වෙච්ච අතිරික්තය තමයි මේ ඊට පස්සේ ඇතිවන ධනේශ්වර නීතියේ සතුර වෙන්නේ. ඒත් ඔය වගේ මත සංකීර්ණ චිත්‍රයක් තියෙනවා. මොකද ඒක මත තව ලේයර් එකක් තියෙන චිත්‍රපටිය. ඒක මම හිතන්නේ මම හුඟක් අයට ඒක අහුවෙලා නැති වෙන්න පුළුවන්. ඔය කවුද ගීතා සහ ඒ කියන්නේ සුනීතාගේ චරිතේ ඒ කියන්නේ ගීතයි අරයයි අතර ගැටුමක් ඇති වෙනවනේ මේ කවුද වික්‍රම අතර. ඒ ගැටුමේදී කියනවනේ උඹලා තාත්තා මොකද්ද මේ වික්‍රමට කියනවනේ මේ උඹලගේ මහලකු තාත්තා නාකියා කියලා නේ කියන්නේ. මේ නාකියා මේ මොකද්ද මාව කසාද බඳිනවට කැමති වුණේ නැහැ. උඹලා නාකියා කිව්වේ මම මගේ පවුල රේන්දකාර පවුලක් කියලා. කාස්ටිස්. ඔව්. එතකොට මචං ලංකාවේ තිබුණානේ මේ ඔය ග්‍රීසි යටත් විද කාලේ මචං යම්කිසි ඔය ධනේශ්වර නෙමෙයි අපිට කියන්න පුළුවන් ප්‍රභූ ස්තර දෙකක් තිබුණා. ඔව්. එකක් තමයි උඩරට ප්‍රභූන්. එතකොට මචං උඩරට ප්‍රභූන් ඉන්න එක පැත්තක ඒගොල්ලන්ගෙන් වර්ධනය වෙච්ච ඒක මචං ඒ ක්ලාස් එක උඩරට රදල ප්‍රභූන්ගේ වර්ධනයක් තියෙන එක පැත්තක. අනිත් පැත්තේ මචං පහත රට. ඔය අපි කියන්නේ මචං සොයිස පරම්පරාව වගේ ගත්තොත් ඔය මොරටුව ඒ ප්‍රදේශවල අලුත් ධනේශ්වර පන්තියක් ඇති වෙනවා මචං යටත් වීත නැත්නම් බ්‍රිතාන්‍ය යටත් වීතයට වෙනත් කොන්ත්‍රාස් අපේමින් වගේ. එතකොට ඒකෙන් ඇති වෙච්ච ධනේශ්වර පන්තිය ගැන අර උඩරට ධනේශ්වර කොටස් වල උඩරට මචං රදල ප්‍රභූ කොටස් වලට යම්කිසි මචං විවේචනයක් ඒගොල්ලන් අනිය කණ්ඩම් කිරීමක් තියෙනවා. එතකොට අන්න ඔය ගැටුමත් ඒක ඇතුලේ කියන එක ලේස් දෙකක් මචං. ඔව් එහෙම ගත්තාම දැන් කනා කිව්වම පස්සේ මට නිකන් හිතෙන්නේ ඒ වෙනකොට සිරිමාව බණ්ඩාරනායක සහ SWRD බණ්ඩාරනායක කියන්නේ ඕකේ රිවර්ස් එක නේද? ඔව්. ඒ කියන්නේ සිරිමාව බණ්ඩාරනායක කියන්නේ මචං එතකොට නුවර ඔව් අපිට නිකන් ගන්න පුළුවන් මචං JR ලගේ කියන්නේ ජයවර්ධන. ඔව්. ජයවර්ධන විජේවර්ධන. හරි. ඒගොල්ලෝ පරම්පරාව ගත්තොත් ඒගොල්ලෝ මචං පහතරට කේන්ද්‍ර කරගත්ත ඇති වෙච්ච යටත් විජිතයෙන් අනුග්‍රහයන් ලැබපු ඒකෙන් වර්ධනය වෙච්ච අලුත් ධනපති පන්තිය ඒකම උඩරට මූලික කරගෙන වර්ධනය වෙච්ච ධනේශ්වර ආර්ථිකයත් එක්ක ආපු පන්තියකුත් තියෙනවා. ඒතකොට ඒක තමයි හිරිමාවෝලගේ ඒ උරුමේ වෙන්නේ. ඔව්. ඒතකොට එතන තියෙන ගැටුමක් මේකේ ඒක උඩට එන්නේ නැහැ ස්ක්‍රිප්ට් එක තුල. නමුත් ඒවනේ මෙහෙමනේ මචං වැඩක් ආතල් වෙන්නේ චූටි ඩීටේල් වලින්. ඒක තමයි. එතකොට මචං අර මට හිතෙන්නේ මේ ගැටුම අර ඒක වික්‍රම රන්දෙනිය සහ ගෝරි මුදලාලි අතර තියෙන මේ අර පන්තිමය ගැටුමක් නේ යම්කිසි ආකාරයකට ඒ පන්තිමය ගැටුමේ දැක්මට මං හිතනවා අර ගීතා විසින් කරන විරෝධය මොකද ඒ අතීතය සම්බන්ධ කරලා කියන විරෝධයත් එකතු වෙනවා කියලා. රයිට්. එතකොට ඒ වගේ මට හිතෙන්නේ මචං අර මේ සංකීර්ණ චිත්‍රයක් තියෙනවා මේකේ. සහ ඉතින් අර වා කියනවා වගේ මම හිතන්නේ ඒ කාලේ ආපු මචං චිත්‍රපටි මාලාවකම ඒක ඔව් ඒක අපිට දවසක කතා කරන්න පුළුවන්. වෙනම ගන්න ඕන එකක් ඒ 60 මුල ආපු සහ මේ 60 අග සහ 70 මුල ආපු චිත්‍රපටි හැම එකකින්ම මම කියන්නේ ජනප්‍රිය සිනමාවලදී පවා ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. අනිත් එක අපි කතා කළා මොකද රාම රාවණ. ඔව්. මම හිතන්නේ නිශ්චිතවම මචං ඉතින් ඒ ඡායාවක් මේකේ තියෙනවා. ඒක මම කියන්නේ මේකම බලලා නෙමෙයි. නමුත් රාම රාවණ කියන්නේ අපේ රාමා කතාව නැත්නම් රාවණ කතාව කියලා කියන්නේ අපේ අර උපවිඥානයේ ජනශ්‍රුතියක් විදියට වීර කාව්‍යයකට මත සුදුසු ප්ලොට් එකක්. මොකද අපිට පත්තියන් වෙච්ච කතාවක් නේ ඔක. ජනශ්‍රුතිය තුල. ඒක ඉන්න ඒක පස්සේ ආපු චිත්‍රපටෙත් මම හිතන්නේ මේක බැලුවා මතක් වෙනවා මචං රාවණ මේ මණිරත්නම්ගේ. ඔව්. ඒක ආව ඊට පස්සේ වික්‍රම වේදා කියලා ආවේ. වික්‍රම වේදා මට මේ මම ඇත්තට මේක මෙන්ෂන් කරන්නත් හිටියේ දැන් ඔය වික්‍රම වේදා කියන ෆිල්ම් එකේ ඔව් ඒ ටිකක් ඒක ළඟයි. ඒක කෙල්ලෙකුත් ඉන්නවනේ. ඔව්. ඉතින් අරකෙත් එහෙමයි. මොකද්ද අපි කතා කළේ මේ මොකද්ද රාවණ එකෙත් එහෙමයි. මේ හැබැයි ඉතින් ඒකේ එතකොට ඒක හරියටම මතක ඒ ත්‍රිකෝණය කියනවා අර දෙන්නගේ
බලගැටුම තියෙනවා. එතකොට මචං රාවණ යක්ෂයා ඇත්තටම ඊට පස්සේ මචං වීරත්වයකට විකාශනය වෙනවා. පොඩ්ඩක් ළඟට ගන්න මචං මයික්. හරි ඊට පස්සේ ඔව්. මේ ටික ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම මේකට එකතු වෙනවා කියලා ස්ක්‍රිප්ට් එකට. සාමචං මේ මම දැන් අපිට ඉවර කරන්න තෝරන්නේ. නෑ එහෙම ප්‍රශ්න නෑ. ඔව්. සාමචං මේකට බලපාව මේ ඔය ටිකක් ඔය අපිට අර දැන් එක පැත්තක අපි ඉස්සෙල්ලා කතා කරගෙන හිටියේ මේ ලංකාවේ වාතාවරණය ඇතුලේ මම හිතන්නේ මේකට බලපාපු මොකද මේ පැලිකතර එනකොට ආපු වෙනත් චිත්‍රපටි වල ඊට කලින් ඒ කියන්නේ ලෝකෙ ගිය චිත්‍රපටි සහ ඒ චිත්‍රපටි ජොනරස් වල තියෙන බලපෑමුත් මේ චිත්‍රපටියට තියෙනවා. මට මේ තව දෙයක් අමතක වුණා මේ අපි කතා කළා නෝ 60 70 ආපු අයිඩියොලොජි පැත්ත සහ මේකේ යම් කිසි මතු කරපු අර වාමාංශික යම් කිසි අර දැන් අපි පීඩිතයා පිළිබඳව ඒ කාලේ ආපු. ඒකට ඒක බලපෑම තියෙන අතරම තව එකක් තියෙනවා මචං මේ ටිකක් 60 ඔය මේ චිත්‍රපටියේ මේ උතුරු කරේට යන්නේ යාපනයේ පැත්තටනේ. ඒතකොට යාපනයේ ඔය උතුරේ කලාපය තුල අනීතික ආර්ථික ක්‍රමයක් තියෙනවානේ. ඒ කියන්නේ මේ හොරබඩු ජාවාරම් එනවා ඉන්දියාව ඒ හරහා එනවා කියන එක. ඉතින් අපි මම හිතන්නේ එකක් තමයි දැන් චිත්‍රපටියේ 71 ඊට පස්සේ 74 73 4 ඉඳලා තමයි ලංකාවේ උතුරේ මේ සන්නද්ධ අරගලයන් නැති වෙන්නේ. හරි. උතුරේ ඔය මගේ LTT එකට කලින් ඇති වෙච්ච මචං ඔය අලුත් දෙමළ සන්නද්ධ තරුණ ව්‍යාපාරවල නැගිටීමත් වෙන්නේ ඔය කලාපේ. හරි. ඒතකොට දැන් චිත්‍රපටියේ හැම මුකුත් ඡායාවක් නැහැ. හැබැයි ඒ සන්නද්ධ නැගිටීම් පිටිපස්සේ තිබ්බ යම්කිසි ආර්ථික ක්‍රමයක්. යම්කිසි අනීතික දාමරික ටිකක් මොකක්ද දකුණේ රාජ්‍යයේ නිදහස් වුණු. දකුණේ සිංහල රාජ්‍යයක්නේ ක්‍රමයෙන් හැදුනේ. කියන්නේ 72 ඉන් තමයි ඔක වෙන්නේ 72 ව්‍යවස්ථාවෙන් හදනවනේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නිල වශයෙන් සහතික කරනවා. ඊට පස්සේනේ මේ සන්නද්ධ නැගිටීම උතුරේ ඇති වෙන තරුණ පරම්පරාව තුළ. ඒතකොට ඒකට අවශ්‍ය වෙන යම්කිසි අපි ගත්තොත් උතුරේනේ ඔක ඇති වෙන්නේ. ඒතකොට යාපනයේ ඊට පස්සේ හේතුරු තුඩු ඒ අවට කලාපවල විශේෂයෙන්ම මතන්නේ දීවර සහ වැනි ආර්ථික ක්‍රමයන් වල ඉන්න ඒ අපි කියන්නේ පොඩ්ඩක් මේ අවිධිමත් ආර්ථිකේ ඒක අනීතික වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා මේකේ ඡායාවකුත් ඕනනම් අපිට මේ චිත්‍රපටියෙන් රීඩ් කරන්න පුළුවන්. මොකද මේක 71කට එනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයේ මත එහෙම ඉස්සසවීමක් නැහැ. නමුත් මේ චිත්‍රපටිය ඇවිල්ලා අවුරුදු 2-3ක් යනකොට ක්‍රමයෙන් උතුරේ සන්නද්ධ නැගිටීමක් එනවා මචං. එතන ඉන්නේ දෙමළ තරුණයෝ. එතකොට මම කියන්නේ ඒකට මේ මොකද්ද මේ චිත්‍රපටිය එකට එක සම්බන්ධයක් නැහැ ඒකට. නමුත් මචං උතුරේ තිබුණු ඒ උතුරු කලාපයේ තිබුණු උතුරු කරේට මෙයා එන්නේ සිංහල දාමරිකයෙක් හොයාගෙන. සහ සිංහල දාමරිකයන් අතර හැටුමක් වහගෙන අපිට හැබැයි චිත්‍රපටයේ ඒ අතර පෙන්නනවා මේ ඉන්න සමහර ගෝරි මුදලාලියෙක් ඉන්න සමහර චරිත එයාගේ සහචරයන් අපිට හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් යම් කිසි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා කියලා ටිකක් මචං දෙමළ මම හිතන්නේ එක්කෙනෙක් අර ජේ.ආර්. පෙරේරා හරි කවුරු හරි ඉන්න චරිත ටිකක් මම හිතන්නේ මචං මොකද්ද තමිල් එකට ළඟයි. ඔව් මේක ළඟයි. ඒකම අපිට පෙන්නනවා අර මොකද්ද ක්ලබ් එකේදී අර එක පැත්තෙන් ඇහෙන්නේ ඉන්දියන් හින්දි ඔඩියෝ ට්‍රැක් එකක් යනවනේ. මම දැන් ඒකත් හරියට ලස්සන එකක් එක පැත්තෙන් ඉංග්‍රීසි අර දෙන්නගේ ඉංග්‍රීසි ෆිල්ම් එක පටන් ඔව් සෝරි ෆිල්ම් එක පටන් ගන්න පාටි එක නිකන් හරි ටිකක් බ්‍රිටිෂ් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ඇමරිකන් ඉන්ෆ්ලුවන්ස් වෙච්ච ටයිප් බෝ දාපු එහෙම එකක්. ඔව් ඊට පස්සේ අර ක්ලබ් එකේදී මම කියන්නේ අර ඊට පස්සේ මම ගෝරි මුදලාලිව හම්බෙන ක්ලබ් එකේදී සවුන්ඩ් ට්‍රැක්ස් මචං දෙකක් තියෙනවානේ. මේ සවුන්ඩ් ට්‍රැක් එකේ තියෙනවා තාලයන් දෙකක් අර එකක් ඉංග්‍රීසි කතා කරන ඒ භාෂාව යනවා. ඒතකොට අනිත් පැත්තෙන් හින්දි සහ ඉන්දියන් ලැන්ග්වේජ් එකක් යනවා. ඒ අතරමැද මචං යටින් තමයි මේ ගැටුම හැවෙන්නේ. ඉතින් මට මේ කියන්න ඕනේ අර 60 අගභාගයේ සහ 70 මුල ඕනනම් අපිට ජැෆ්නා ඇතුළු ඒ උතුරු කරේ ඇතිවීමෙන් තිබුණු අලුත් සමාජ කැළඹීම නැත්නම් ඒ වාතාවරණයේ යම් ඡායාවකට අපිට මේක නිකන් රූපිකව නිකන් ගලපන්න පුළුවන් නේ මෙටෆොරිකලි නිකන් ඔව් නිකන් අපිට කියව ගන්න පුළුවන් ඒ කාලේ උතුර රයිට් අම්මයිට අවුරුදු ගානකට පස්සේ තිබ්බ ඊට පස්සේ සන්නද්ධ ගැටුමක් ඇති වෙන විශාල එතකොට මොකද ඒක මචං ඕකමනේ වෙන්නේ ජය.ආර්. ජයවර්ධන 77න් පස්සේ මේ උතුරේ සන්නද්ධ ව්‍යාපාරය වර්ධනය කරන්නේ වන්නේ ඔව් හමුදාව යවනවා. ඔව් එතකොට ඔය හිස විරුතුන් කියලා මචං එක්කෙනෙක් යවනවා. එයා තමයි ගිහිල්ලා ඔය ගිහිල්ලා උතුරේ ත්‍රස්තවාදය ඉවර කරනවා කියලා යන්නේ. ඒල විශාල අර්බුදයක් ඇති කරලා ඝාතන කරලා එන්නේ. නමුත් ඒකෙම පොඩි ඡායාවක් තියෙනවා මේකේ. මේ රන්දනිය යන්නේ උතුරට. මොකද ඒක කන්ට්‍රෝල් කරන්නේ. එතකොට ඒක හල දෙකක්. නමුත් අපිට ඕන එහෙම රීඩ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕකේ නිකන් පොඩි තව ඊස්තටිකලි පොලිටිකලි ඔහොම කියවීමක් තියෙන අතරතුර පොඩි ඊස්තටික් කියවීම් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔය කැරක්ටර්ස් මචං දැන් මට නිකන් සෙට් වෙච්ච එකක් තමයි අර uninevitable destiny කියන අයිඩියා එක තියෙන්නේ. දැන් ඕකේ මචං මාර ඒක
කොයින්සිඩන්ට් එකක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි ඒක වෙන මොකක් හරි තියනවද කියලා දැන් මේ රන්දෙනිය යාපනයට යනකොට යාපනයේ ඉන්න විශාලතම අපරාධකරුවා රන්දෙනියත් එක්ක මේ වගේ තාම මේ බැරෑරුම් ආතීත සම්බන්ධයක් තියෙන මේ පුරුෂයෙක් එතකොට මේ මං හිතන්නේ අර මුඩින්ම ඉඳන්ම අර රන්දනියට එක හිතා ගන්නත් බැරි නිකන් ඉන්ටර්නල් ෂොක් ආවා. ඒ කියන්නේ මම මේ පලා යන මේ යම්කිසි පලායමක් තියෙනවනේ. ඒ කියන්නේ පලා යනවා දෛවයෙන් පලායමක් තියෙනවනේ. නමුත් ඒ දෛවයෙන් හරි මොකක් හරි ෆේත් හරි කර්මය හරි මොකක් හරි එකක් ඇවිල්ලා අපව කඩාවා දිනවා. අර නිකන් අර ඒකත් ඇවිල්ලා අර නිකන් සමහරකට ෆිලොසොෆිකල් අයිඩියා එක. ඒ කියන්නේ මම නැවතත් කියන්නේ අර මේ තිස්සබේසේකර මහත්තයාගේ පරණ ග්‍රීක හරි ක්ලාසිකල් නැරටිව් එක. ඒකට මම හිතන්නේ ඒකේ එතුමාට මොකක් හරි බෞද්ධ දර්ශනය හරි මොන හරි යම්කිසි ඊස්ටර්න් ෆිලොසොෆි එකේ ඉන්ෆ්ලුවන්ස් එක ඒකෙන් පේනවා. සාමාන්‍යයෙන් ඒ දෛවයේ කතාව ඔයා කිව්ව එක හරි වැදගත්. ඒක දැන් සාමාන්‍ය තිස්සබේසේකට තියෙන එකක්. යා ඔය කියන එකක් තමයි යා මොකද්ද ඔය මචං ගොපලු චිත්‍රපටිවල ඔය විශාල කාන්තාරයන් තියෙන ඔගේ නිකන් දැන් මේකේ තියෙන කාන්තාර කව්බොයි ෆිල්ම් වල ඔව් කව්බොයි ෆිල්ම් වලත් තියෙනවානේ. ඒ කව්බොයි කියලා කියන්නේ යා නිකන් යා මට මතක එක තැන කියලා තිබුණා මේ ඒ කියන්නේ අවිනිශ්චිත දෛවයක හිර වෙච්ච කෙනෙක්. මොකද විශාල කාන්තාරයේ නිකන් කාන්තාරය අවිනිශ්චිතයිනේ. ඔව්. දැවන්ත කාන්තාරයකට හම්බ. එතකොට මේකෙත් ඒක තියෙනවා. මේක නේ සංසාරයේ වගේ එකක් නිකන් මම ඔයා කියන බෞද්ධ ඒ ආభాෂයත් මෙයාට තියෙනවානේ සාහිත්‍යය ඇතුලේ හිස්සට. එතකොට අර කාන්තාරයක් ඇතුලේ තනි වුණු කාන්තාරයක් ඇතුලේ සුළු චරිතයක් බවට පත් වෙච්ච කෙනාගෙන් අපිට ඒ කියන්නේ අඟවන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මොකද තමන්ගේම දෛවයෙන් පාලනය නොවන නැත්නම් තමන්ගේම දෛවය විසින් තමන්ව පාලනය කරන මේ තාම අසරණ වුණු සංසාරයේ මැද තනි වුණු නිකන් ඔහොම එකක් මොකද්ද ඒ වගේ කියවීමකුත් මේකේ හදාගන්න පුළුවන්. ඒක අපි බලමු අපිට කියන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒක හිතෙනවා නම් ඕගොල්ලෝ ෆිල්ම් එක බැලුවා නම් බලලා තියනවා නම් ඒක ඕගොල්ලන්ට කමෙන්ට් කරන්න. මේ වගේ එකක් ඕගොල්ලන්ටත් දැනෙනවද කියලා. ඉතින් මේ ඔකත් එක්ක අර අපි කතා කරන්න පටන් ගත්ත එකක් තමයි මේකට යම්කිසි මොන හරි ලෝකයේ ඉන්ෆ්ලුවන්ස් එකක් තිබුණද කියලා මේ වගේ වැඩ. ඒක මචං ඔය මේ අර තියෙනවනේ මේ ෂෝන් පියර් මෙල්විල් කියලා ඉන්නවා ඔය ෆ්‍රෙන්ච් නිව් වේව් එකේ නිකන් එයා ගොඩ්ෆාදර් වගේ. ගොඩ්ෆාදර්නේ ෆාදර් වගේ. එයාගේ ওই චිත්‍රපටයක් තියෙනවා මචං මොකද්ද මචං ලා සමුරායි කියලා. ඔය 67 වගේ ආවේ. ඉතින් ඒකේ ඉන්නවා මම හිතන්නේ මචං ඒ ආభాෂයේ ඒ චිත්‍රපටයේ ඍජුවම මේකේ නිකන් ආభాෂයක් තියෙනවා. සාය අඳින දැන් ඒකේ තියෙන ඇමරිකන් පොඩි අර ඒ අර චරිතවල තියෙන ඔය ඉන්නවා මේ මොකද්ද ජොෆ් කෙස්ටලෝ කියලා. ඒකේ චරිතය එයාත් මත හිට්මෑන් කෙනෙක්. ඒකට එයා අඳින විදිය තමයි එයාගේ හෙඩ් කැප් එක, එයා සිගරට් බොන විදිය, කෝට් එක, ඒ ඔක්කොම ටිකක් ඒකට ළඟයි. ඒකේ තියෙන ඔය හොලිස්නල් ඔය පොලිස් ෂෙරිෆ් කෙනෙක්ගේ චරිතයක්. ඊට පස්සේ මචං පියානෝ වාදනය කරන කෙල්ලෙක් ඉන්නවා. ඒකම ඔය වගේ හිට්මෑන් කෙනෙක් ඉන්නවා. ඒකට තුන් දෙනා කියන්නේ නිකන් ඔය චිත්‍රපටිය ඔය මචං විශේෂයෙන්ම මචං ලා සමුරායි කියන චිත්‍රපටිය. ඊට පස්සේ යම් කිසි විදිහට එයාට බලපාලා තියෙන ඔය ඒ ලා සමුරායි කියන එක දන්නේ නැහැ. ඔය ඒ ආభాෂෙත් තියෙන. එයාට මචං මේ අකිර කුරොසෝ වගේ බලපෑමත් එයාට තියෙනවා. එයාට තියෙනවා. ඉතින් එයාගේ එහෙම එන්නේ ඔය මේ මොකද්ද ෂෝන් පියර් මෙල්විල් කියලා. ඒ ආభాෂය තමයි ඔය ටිකක් ෆ්‍රෙන්ච් නිව් වේව් එකේ යා මචං නිකන් මුල්ම එක්කෙනෙක්. ඒක තියෙනවා. ඊට පස්සේ ඔය මචං 60 අගභාගයේ ආපු ඔය නිකන් ඇමරිකන් ඔය මොකද්ද මචං ග්‍රිටි රියලිසම් එකක් නිකන් රළු යථාර්ථවාදයක් තියෙනවා. ඊට පස්සේ මචං ඩොකියු රියලිසම් එකක් මේකේ තියෙනවා. ඒකම අර දැන් ඒකේ තියෙන සමහර ඔය සාමාන්‍ය සංස්කරණ රීති කඩාගෙන ආපු මචං ගොඩාඩ්ලාගේ වගේ නිකන් ෆ්‍රෙන්ච් නිව් වේව් එකේ මේ ලක්ෂණ තියෙනවා. ඔව් හම්කට්ස් වගේ ඒවා. ඊට පස්සේ අර කියන මචං අර මොකද්ද මචං මේකට කියන්නේ රූල් බ්‍රේකින් එඩිටින් අර මෙතෙක් ආපු සම්ප්‍රදාය කඩන එකක් නේ ෆ්‍රෙන්ච් නිව් වේව් එකෙන් කළේ. ඒකට ඒ ආభాෂය නිකන් අර මචං ෆිලොසොෆිකල් මචං ක්‍රිමිනල් කෙනෙක් වගේනේ. ඒ යන දෙබස් සංවාදات එක්කත් ඒක තියෙනවානේ. ඉතින් අර මම හිතන්නේ ඒ ආభాෂයන් ටික මේකේ නිකන් මචං ඇමරිකන් සිනමාවේ තිබ්බ අර 60 අගභාගයේ ආපු අර නිකන් පොප් රළු සිනමාව අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම හිතන්නේ ඩී.බී. නිහාල්සිංහ මහත්මයාගේ විශේෂයෙන්ම ඒ පොප් again popular නෙමෙයි pop American black and white influence එක ඒක තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මට නිකන් දැනෙන එක දැන් කොහොමත් අපි දන්නවා ගාමිණී ෆොන්සේකා මහත්මයා වගේ කට්ටිය මේ
බ්‍රැන්ඩොට තිවිච්ච ලව් එක හරි එතකොට ඒකත් එක්ක සමහරකට early Kubricksලා එහෙම නැත්නම් early නෙමෙයි අතරම Hitchcockලගෙන් ආපු මොන හරි ඒ ඉන්ෆ්ලුවන්ස් එක පේනවා විෂුවලි මට නම් ඒ කියන්නේ ඩිරෙක්ට්ම නෙමෙයි මම මේ කියන්නේ සමහරකට අර කතා වුණා වගේ මේ නියෝ සිනමා එක ෆිල්ම් ඒක තියෙනවා මචං නියෝ එක ඒතකොට ඒ ලක්ෂණත් මේකේ තියෙනවා අඳුරු ටිකක් චම්කිසි මචං ඒ කියන්නේ මචං මිනිස් චරිතවල තියෙන අඳුරු গুপ্ত සාම නිශාචර පැතිකඩ ඒතකොට ඒක ගන්න සිනමාවක ලක්ෂණ තියෙනවා සමහර එඩින් වලත් මම හිතන්නේ ඒක තියෙනවා. ඒ කියන්නේ මම ඒ වෙලාවේදී මම හිතන්නේ තාම රෙවොලූෂනයිස් එඩිට් එකක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ. හැබැයි මේකේ මම හිතන මේකේ වැදගත්ම එක තමයි ඒ කියන්නේ මේ අපි යං ෆිල්ම් මේක කෙනෙක් ඉන්නවා නම් මේ අපේ කතාව අහන අර දැන් තියෙනවනේ මේ අපිට සෑහෙන්න ඇක්සෙසිබිලිටි එකක් මචං ඒ ඇක්සෙසිබිලිටි එක ඇතුලේ අපිට හුඟක් වැඩ දාන්න පුළුවන්. හරිද? අපිට AI tools තියෙනවා අරවා තියෙනවා මේවා තියෙන ඇතුලේ හුඟක් වැඩ දාන්න පුළුවන්. එතකොට මේ අර ඒ වැඩ කෑලි හරිම වෙලාවට යූස් කරන්න ඕනි කියන එක මේකේ තියෙනවා. ඒ කියන්නේ මේක ඔයා ගත්තොත් එහෙම ෂූටින් ස්ටයිල් එකක් විදිහට ගත්තොත් එහෙම මේක හරිම කොම්පෝස් ෂොට්ස් තියෙන අතරතුර එයා එක දැන් උදාහරණයක් විදිහට වාහනේ ඇතුලේ කන්වර්සේෂන් එක තියෙන්නේ මේ අර ගෝරින් මුදලාලි මුහුණ ඇතුළට දාගෙන අර මේ අරයාගේ වයිෆ් එක කරන කන්වර්සේෂන් එකේ කම්පොසිෂන් එක වයිෆ් ඉන්නවා මෙතන ඒ කියන්නේ හරිම අර ඕසන් වේල්ස් ලගේ වගේ පොඩි එක්ස්පෙරිමෙන්ටල් ෂොට්ස් ඒවා. එතකොට මේ අර එහෙම කරන අතරතුර එයා හරිම මේ ඒකට කියන්නේ ඩිසිප්ලින් එකෙන් මේ ඇක්ට් එක කැප්චර් කරගෙන තියෙනවා. ඒකේ තියෙනවා රියැක්ෂන් එක තියෙනවා, ඇක්ෂන් එක තියෙනවා, කටවේස් තියෙනවා. හරිම සංයමයෙන් ෂූට් කරන අතරතුර අන්න එයා හරි වෙලාවට ගේනවා අර කොරිඩෝ එකේ දිගේ මේ ගාමිණි ෆොන්සේකා ඇවිදගෙන එනකොට එයා ගෙනල්ලා තියෙනවා අර ඒකේ තියෙන කලබල එයාගේ මානසිකත්වයේ තියෙන එක අර චේස් සීන් වල තියෙන ෂොට්ස්. ඉතින් අන්නේ වරනේ හරිම තැනට ඒ මැජික් එක ඇප්ලයි කරගෙන තියෙන එඩිට් එක සහ ෂූට් එක සහ ඒ රූපයෙන් කතාව කියන එක. මොකද ඒ රූපයෙන් කරන්නේ කතාව කියනවා වගේම ඔයා තුළ, ඒ කියන්නේ ඔඩියන්ස් එක තුළ, අපි තුළ ඒ කැරක්ටර්ස් වල හරි ස්ටෝරි එකේ තියෙන එනර්ජි එක ආපු අපේ ඇතුලේ අනුකම් මොකක්ද ඒකට කියන්නේ අර මේ අපි තුල මේ අනුනාද කරලා මෙන්න මෙහෙම තමයි ඔයා මේක ෆීල් වෙන්න ඕනේ මේ වෙලාවේ කියලා මේ කියන එක. ඒක මම හිතන්නේ සමහර ඒක එඩිට් එකට දැන් ඔය මොකද්ද ඩීබී නෙල්සන් කියනවා මේ ස්ටැන්ලි කුබ්‍රික්ගේ ෆිල්ම් එකක් ආවේ 1957 මොකද්ද Paths of Glory කියලා. yes ඒතකොට ඒ ආభాෂයට කියනවා කියලා යාම කියනවා. නෙල්සන්ම කියනවා යාට එඩිට් එකට ඒක බලපෑවා කියලා. කියුබ්‍රික් මම හිතන්නේ මේ අතාරින්න බෑනේ මේ වෙනකොට මම හිතන්නේ ලෝක සිනමාවේ යා මාක් එක හදන ගමන්නේ ඉන්නේ. ඒක තමයි. ඔව්. සමහරවිට අනිත් පැත්තේ මේ ඔය ටිකක් අර ඔයා කිව්ව අර කට්ස් පැත්තේ මම කැප්පට බැලුවා මේ දැන් ඔගේ අර එකක් අර මේකේ අර විශාල මචං ට්‍රැකින් ෂොට් වගේ දේවල් වලට වඩා නිකන් මිනිමල් කට්ස් වලට යනවා. සා මේක මචං මාස්ටර් ෆ්‍රේම් එක ගලේ අසයන්න හිතනවා. සාර මේ එක පැත්තක ඒ කියන්නේ මචං මේ අර මේ රූල් ඔෆ් තර්ඩ් එක වගේ නේ. ඔව් සිනමාස්කෝප් එකනේ. ඒතකොට ඒක හදලා තියෙන්නම මේකේ චරිත පුළුවන් තරම් ඇඹරිලා ඒක ඇතුලේ හුදකලා වෙන්න. සමහර ෆ්‍රේම් එක තියන්නේත් එක පැත්ත අපි වම් පැත්තේ නම් තියෙන්නේ අනිත් පැත්තට ගොඩාක් හිස්ව තියෙනවා. දැන් මට මතකයි දැන් එකපාරට ඔය කවුද මේ මොකද්ද ගෝරි මුදලාලි එකපාරට චිත්‍රපටයට කඩාව දෙන අවස්ථාව මම හිතන්නේ ඒක ටක් ගහලා යාව ආපහු ඒක චිත්‍රපටියේ මාස්ටර් ෆ්‍රේම් එක ඇතුලේ මචං ආයෙ ප්ලේස් කරනවා. ඒකම එකපාරට නෙන්නේ. එකපාරට එනවා කවුද කින්ද මන්දන අපි දන්නවා අම්මට සිරි මෙයා තමයි. ඔව් චිත්‍රපටි ඊට පස්සේ අරන් යන්න මෙයා කියන එක අපිට මේ ඉඟි කරනවා. සා ඒක එකක් ඊට පස්සේ ඔය මේ ඔය මොකද්ද මචං ඔය අර හෙල්විල් කියලා කිව්වේ දැන් යාගේ අර ස්ටැටික් ෆ්‍රේම්ස් ඇතුලේ. ඒක ඇතුලේ ඇත්තටම බලන්නේ අර ඒ කියන්නේ පළල් ඔය කාන්තාර ෆ්‍රේම් එකක් ඇතුලේ අර චරිත හුදකලා වෙන එක. ඒකට ඒකට ඒක අරන් එන එක තියෙනවා. ඊට පස්සේ ගොඩාඩ්ගේ අපි කතා කරුවා අර මචං නිකන් මේ මොකද්ද ජම් කට් වල අර නිව් වේව් එකේ මචං ෆ්‍රෙන්ච් නිව් වේව් එකෙන් ආපු ජම් කට් වල තියෙනවනේ ඔය අර කෝරින්ගේ මචං ගලා යාම. එයා පලා යන එක මචං ඒකේ අකණ්ඩතාවය තියාගන්න. අර දිගටම දුවන එක නෙවෙයි. අර මෙහෙම ලීනියර් නෙමෙයි නමුත් ඒක කට්ස් විදියට යනවා මම ජම්ප් කට්ස් විදියට යනවා. ටයිම් ඇන්ඩ් ස්පේස් මැනිපුලේට් කරමින් ඒ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකකුත් වෙන ගමන් ඒක තමයි. අනිත් එක මචං අවේලබල් මචං ලයිට්ස් ඒ වෙලාවේ බොහෝ ඒවා අර ටිකක් කෘතිමාලෝකයට වඩා ටිකක් ෂැඩෝස් එක්ක මේ අඳුරු පැතිකඩ මේගොල්ලන්ගේ නිකන් අර මොකද්ද මචං හෙක්‍රමගේ තියෙන
අර යාගේම සදාචාර අඳුරක්නේ තියෙන්නේ. ඒකට ඒකට අවශ්‍ය වෙන ඒක ගන්නවා. අනිත් පැත්තේ මචං මම හිතලා කට්ස් වලදී ටිකක් ක්‍රියාදාම මේකෙදි මචං අතිශය වේගවත් කට්ස් වලට යනවා. අනිත් ඒවාදී තාම හැමින් තාම මචං මිනිමල් අර කට්ස් වලට යනවා. ඒක ඇතුලේ මේ අර උත්සාහ කරන්නේ මේ දෙකේ අර ක්‍රියාදාම අවස්ථාවලදී ඇක්ෂන් වලදී ඒ වේගය තියාගන්නයි. අර ඊට වඩා ඉමෝෂනල් අවස්ථා උදාහරණයක් ගත්තොත් මට වික්‍රම සහ මචංගේ ගීත අතර ඇතිවන හරි ඒ ගැටුමේදී මම හිතන්නේ අපිට තාම අවම කට්ස් වලට තමයි යන්නේ. ඒකට අර මචං මේ ට්‍රැකින් ෂොට් වලට වඩා මම හිතනවා මේ පැත්තට තමයි මේකේ මොකද අර සාමචං මේ මොකද මචං පෑන් වෙනවට වඩා මොකද ඕකේ අර ස්කෝප් මේක ඇතුලේ අර මොකද මචං පෑන් වීමක් ගන්නවා කියන එක ටිකක් සංකීර්ණයි සහ ඒකෙන් හරියට ඒක අර මේ චරිතවල මේක ඉස්මතු වෙන්නේ නැහැ. ඒ ඔය වගේ මචං අර නිකන් අර ටෙක්නිකලි ඊටම දැනුවත්ව මේ චිත්‍රපටියේ ඒ කියන්නේ එඩිටින් පැත්ත, ඊට කැමරා, ලයිටින් මේ සියල්ලම අර චිත්‍රපටියේ මූලික අර්ථය ඉස්මතු වෙන්න සහ ඒකේ තියෙන පලායන දර්ශනය, අඳුරු පැත්ත, හුදකලා බව, මහා කාන්තාරයක් තුලම තනි වෙන අර චරිතවල තියෙන අභ්‍යන්තරය මම හිතන්නේ ඒකට වැඩේ හදලා තියෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ මං කියන්නේ අර ඒක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර හරිම තැනට හරිම දේවල් ටික යූස් කරලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ අපිට අර නිකන් මේ ෆිල්ම් එක හරි කියලා වගේ ভাইබ්‍රේෂන් එකක් සෙට් වෙන්නේ. මම කියන්නේ මියුසික් පවා මං හිතන්නේ මම දන්නේ නැහැ දැන් තියෙන කොපි එකේ කොච්චර ඔරිජිනල් මියුසික් එක තියෙනවද කියලා. ඔව්. ඒක මේ මොකද්ද සෝමදාසල් විටිකට තමයි මියුසික් කළේ. ඒක මම කලින් එක දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඒකත් එක නමුත් අපි දැන් අහලා බලලා තියෙන මියුසික් එකේ තියෙන ක්ලාසිනස් එක, යූස් එක, ප්ලේස්මන්ට් එක. ඒක මම හිතන්නේ මේ ඊටාම වැදගත්. මට මතක නැහැ මම ටික දවසක් වෙනවා මම බලලා මේකේ සින්දුවක් නැහැ නේද? තියෙනවා. සින්දුවක් තියෙනවා. ඉනිගත් මරුගතරේ කියලා මචං ආගමසේකර ලියපු සින්දුව. එතනින් තමයි චිත්‍රපටියේ මචං ටයිටල්ස් වැටෙන්නේ. ටයිටල් එක. ඔව් ඒක ටයිටල් එකනේ තියෙන්නේ නේද? ඒක සින්දුව මේ ෆිල්ම් එක මැද්දේ සින්දුවක් නැහැ මට. නෑනේ. ඔව් එතකොට මම හිතන්නේ ඒ දවස්වල ඒක ටිකක් රිවොලූෂනයිස් ඔව් ඒකයි හරි. ඔව් හිට් වෙච්ච සින්දුවක්. ඔව් නෑ ඒක සහ මේ සින්දුවක් නැතුව ෆිල්ම් එකක් ෆිනිෂ් කරනවා කියන එකත් මාර රිවොලූෂනයිස් ඩිසිෂන් එකක් වෙනකොට. ඔව් සහ හැබැයි මට මියුසික් වලදී ටිකක් තිබුණා ඒ කාලේ සංවාදයක් මේක ටිකක් චිත්‍රපටියේ ලයින් එකට නිකන් එච්චරම සෙට් උන්නේ නැහැ. සින්දුව නෙමෙයි අර මියුසිකල් මේක මේ ඔව් සමහර ඒක මචං අර ටිකක් මම හිතන්නේ අර පොඩි ඔය ෆිල්ම් එක ස්කෝ එක කියන එක සෑහෙන්නම මේ සෙන්සිටිව් වැඩක්. කියන්නේ ෆිල්ම් එක මේක් කරන්න පුළුවන්, බ්‍රේක් කරන්න පුළුවන් වැඩක්. ඉතින් එහෙම එකක් ඉතින් අපි බලමු ඒක අපිට මේ මේක රිලීස් වෙනකොට නම් මේ ෂෝස් ටික ඉවරයි. මොකද අපි බලමු ඉස්සරහට ආයෙ පාරක් මම හිතන්නේ බලන්න පුළුවන් නේද මොන හරි ඩිජිටල් ප්ලැට්ෆෝම් එක තියෙනවා. මම හිතන්නේ මූවි වගේ ප්ලැට්ෆෝම් එක තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඔය ටික තමයි. ඔව්. තව මොන හරි අපිට කියන්න අමතක වුණාද? මොකද මේකේ කියන්න තියෙන ප්‍රමාණය හුඟයි. වැඩි ගොඩක් වැඩි. ඔව්. ඉතින් අපි මේ වැඩි කතරෙන් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. අපි මේක මේ ලෝකල් සිනමා එක ගැනම කතා කරනවා වගේ අදහසක් නැහැ. අපි ඊළඟට අපි බලමු අපිට මොකද්ද සෙට් වෙන්නේ කියලා. මොකද මට එකක් විතරක් කියන්න තියෙනවා වැලි කතර වගේ චිත්‍රපටයක තියෙන වැදගත්කම අද දවසේ සිනමාවට ගත්තොත්. very good. ඔව් ඒක පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන් හොඳයි කියලා. දැන් මට තියෙන එක තමයි දැන් වැලි කතර තියෙන මචං අර ක්‍රියාදාම පොපියුල ඒකම ක්ලාසිකල් මේ ඔක්කොම වල යම්කිසි අර ශානරීය පොඩි මික්සර් එකක් තියෙනවනේ. ක්‍රොස් ජොනර් එක. ඔව් ක්‍රොස් ජොනර් එකක්. ඒ කියන්නේ මචං ෆිල්ම් එක තියෙනවා, ඩාර්ක් පැත්ත තියෙනවා. එතකොට දැන් මට එහෙම අහපු ලස්සන වැඩක් නේ මේක. එතකොට මට තියෙන්නේ දැන් එවැනි චිත්‍රපටයක් හදන්න දැන් තිස්සගේ ඇතුළු අයගේ තිබුණු මේ අපි කියනම ජීවන දැක්මක්. මේක හදනකොට මේ සටන් එක්ක ඇති වෙන ආකර්ෂණීය මේ චිත්‍රපටිය සටන් දෙබස් සංවාද ස්ටෝරි ටෙලින් මේ හැම පැත්තෙම අපිව ආකර්ෂණය කරගත්ත සිනමා කෘතියක් නේ. ඒකට මේක ඇතුලේ තිබුණා කියලා යමුචා දැක්මක්. ඒ කියන්නේ view එකක්. world view එකක් තියෙනවා. ජීවිතය ගැන, මිනිස් සම්බන්ධතාව ගැන, අපේ ආත්මීයත්වයේ ඩුවැලිටි එක ගැන, නීතියේ මචං සහ නීතිය සහ මචං යටපත් කරලා තියෙන දේ ගැන ඔයා යෝජනා කරපු අර මොකද මචං පන්තිමය පීඩිත ඒ ඉතිහාසයේ නැවත පැමිණීම. හැබැයි මට හිතෙන අද දැන් අලුත් සිනමා පොඩි මචං වසන්තයක් වගේ අවිලා තියෙනකොට මට හිතෙනවා මෙන්න මේ පැත්ත ටිකක් අඩු. ඒ කියන්නේ දැන් මේ වර්ධනය ඇතුළේ අපි මේවා ආපහු බලන්න ඕනේ. ඒකෙන් අපිට උකහා ගන්න නැත්නම් ඒවට නැවත කියවන එක හැදගත් කියලා දැන්. මතන අපි එන්නත් කලින් අපි මේකට කලින් කතා කළා මම හිතන්නේ
කවුද මේ අපේ කවුද මචං ලකාගේ ඔව් ඔව් නිකන් ලකාගේ මෑත ආපු ආලම්පූරි වගේ චිත්‍රපටියක් අපිට නිකන් අපිට සලකන්න පුළුවන් මේ විදියේ නිකන් try එකක් දෙනවා try එකක් දෙනවා කියලා. හැබැයි මට තියෙන එක තමයි ඒක පොඩි අඩුව තමයි අර තියෙන දැන් අපි බලුවා දැන් අර හැලිකතර ඇතුලේ තියෙන ඒ සබඳතාවල ඒ තියෙන ගැටුම් ඒ තියෙන මචං අර ඩයිනමික්ස් ඒකේ තියෙන දර්ශනය ජීවන දැක්ම ඒගොල්ලන්ගේ දෙබස් වල තිබුණු අර මචං ෆිලොසොෆිකල් ක්‍රිමිනල් එක ඒ කියන්නේ දාර්ශනික සංවාදයක් සහිත දාර්ශනික දැක්මක් සහිත චරිත අතර ප්ලේවීමකුත් තියෙනවානේ. සායිතම සංකීර්ණ මිනිස් ගැටුමුත් මේක ඇස්සේ තියෙනවානේ. අර කාන්තාර යන උද්වේග කර ගෝරි මුදලාලි සහ වික්‍රමරන්දිනියගේ සටන වගේම ඒක පිටිපස්සේ මචං තව පහළට යන්න ආත්මීය ගැටුම් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ කැරක්ටර් එක ඇතුළෙත් තව ඩුවැලිටි ෆයිට් එකක් තියෙනවා. ෆයිට් එකක් තියෙනවානේ. ඒක මචං මං හිතන්නේ ඒක මචං පවුල ඇතුලේ ඒතකොට ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඊට පස්සේ ස්ත්‍රිය යාගේ පුරුෂයාගේ දකින යම්කිසි වීක්නස් එක හරි පුරුෂයාට තියෙන පුරුෂයාගේ වීරත්වයේ තියෙන දුබලතාවය ස්ත්‍රිය දැකීම එතකොට එය විසින් මෙයාට ඇති කරන අර්බුදය ඊට පස්සේ යාව ගෝරෙන්ව විනාශ කරන්න තල්ලු කරන්න බලපාන්නේ ඒකනේ. ඒ කියන්නේ ස්ත්‍රිය විසින් ඇති කරන යාව ප්‍රශ්න කිරීම මෙයාට ටිකක් අමාරුයි. දරා ගන්න බැහැ. ඔව්. එතකොට ඔන්න ඔය වගේ මචං අර සංකීර්ණතාවයන් ප්‍රමාණයක් මේ අපිට ආකර්ෂණීය මේ මොහොතේ. ඔව්. නෑ මං කියන්නේ හැලිකතරේ ඔව්. ඒ ටෙක්ස්ට් එක ඇතුලේ මචං ඒ ටික තියෙනවනේ. අර අපිට තියෙන මතු පිට තියෙන වීර වික්‍රමාන්විත එපික් ෆිල්ම් එක වගේම ඒකට අපි ආකර්ෂණය වෙනවා වගේම චිත්‍රපටිය ඇතුලේ තියෙනවා තව සංකීර්ණ කාරණා ගොඩක්. හරි. ඒ කියන්නේ මිනිස් සම්බන්ධතාවල ඒ කියන්නේ මචං ඒ කියන්නේ කළු සුදු වර්ණ අඳුරු කිරීම. ඒ කියන්නේ කළු සුදු චරිත කියලා නෑනේ ඒවා මචං ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඔව්. හරි. ඒ කියන්නේ මට අපි ඉස්සෙල්ලම සුදු නීතිගරුක චරිතය කියලා බලන කෙනා ක්‍රමයෙන් ඒකේ අනිත් පැත්තට විකාශනය වෙනවා. අපි මචං නීති නාශකයෙක් විදියට දැක්ක දාමරිකයෙක් නීතියට එරෙහි කෙනෙක් කියලා දැක්ක කෙනාගේ මානුෂීය මචං ඔහුව මචං අපිට ටිකක් වෙන විදියකට මේක ට්‍රාන්ස්ෆෝම් වෙනවා. එතකොට මෙන්න මේ තියෙන මචං අර පරිවර්තනයන්. හරි චරිතයන් වල තිබෙන මචං වෙනස් වීම. ස්ටෝරි ටෙලින් වල තියෙන මචං වර්ධනයන්, විකාශනයන්, පරිවර්තනයන් මං හිතන්නේ මේ දේවල් වල අඩුවක්. යම්කිසි සීමාවක් මං හිතන්නේ අද මේ අලුත් සිනමාවේ මං දකිනවා. මං ඒක මම අර කවුද අපේ ලකාගේ ෆිල්ම් එක ගත්තේ ලකාට ඒක අවබෝධයක් තියෙනවා. හරි හකාට සාමාන්‍ය මේ ඔය අපි කතා කරපු කාරණා පන්තිමය සමාජ මූලයන් පිළිබඳව තියෙනවා. නමුත් මට හිතෙන්නේ මේ චිත්‍රපටිවල අඩු වෙන්නේ අර human subjective positions ආත්මීය ස්ථාවරයන් වල තියෙන ගැටුම් වලට යන කොටස තවදුරටත් මේ චිත්‍රපටිය ඇතුළට එන්න වෙනවා කියලා මේ අලුත් සිනමාවේ අලුත් රැල්ලත් එක්ක කියලා. ඒ කියන්නේ ඒක අපි යෝජනා කරන්නේ මේ අර නිකන් මේ වැඩ ටික හොඳ නෑ කියන එක නෙමෙයි. හොඳ නෑ කියන එක නෙමෙයි. ඔව් තව සංකීර්ණ වෙන්න. තව අපිට පුළුවන් මේක තව ටිකක් පොඩ්ඩක් එවලොප් එක පුෂ් කරන්න. ඕක මෙහෙම එකකුත් තියෙනවා. පොලිටිකල් ඩෙප්ත් එකක් මචං මිනිස් ආත්මීයත්වයේ ගැඹුර මිනිස් සම්බන්ධතාවල තියෙන සංකීර්ණ චලනයන් අර ඒවනේ මත සිනමාවේ තියෙන අර අපි මගේ 60 එක තිබුණු එකනේ මේ පෙන්වන්නේ අපිට. ඒතකොට අපිට එහෙම ස්ක්‍රිප්ට් තිබිලා තියෙනවා. අපිට එහෙම අපිට මචං ජීවිතය පිළිබඳ ලෝකය ගැන මිනිස් සාදරය ගැන සමදතා ගැන මිනිසුන් අතර තියෙන ඒ සංකීර්ණතාවයන් ගැන ස්පර්ශ කරපු ආකර්ෂණීය චිත්‍රපට තිබිලා තියෙනවා. ඒ කියන්නේ නිකන් අර අපි දන්න ආර්ට් හවුස් කියන නිකන් තාම ප්‍රේක්ෂකාගාරයෙන් අයින් වෙච්ච සිනමාවක් නෙවෙයි. කලිකතර සෑහෙන්න මිනිස්සු බලපු තාම අර නිකන් මචං චණ්ඩියා වර්ගයේ නොවුනත් චණ්ඩියා වගේ ෆිල්ම් එකක් ඊට වඩා පොඩි ඇක්ෂන් ෆිල්ම් එකක්. නමුත් ඒකේ පොඩි ආభాෂණු තියෙනවනේ මේකේ. හැබැයි එහෙම තියෙද්දි වුණත් අපිට යන්න පුළුවන් වෙලා තියෙන අර සිනමාවේ තියෙන මත ගැඹුරු පැතිවලට. ඕක මම පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ ඔකට. මම පැහැදිලිව එකඟ වෙමින් මේ කියන්නේ. ඔයා කියන එකට එකඟ වෙමින් මචං කියන්නේ. ඒ කියන්නේ ඕක දැන් ඉන්නේ අපි චුට්ටක අපි මේ කරන වැඩේත් හරි ඕක පොඩ්ඩක් මේ ඉන්ස්පයර් කර අවසන් එක තමයි අපි කරන්නත් ඕන එක. ඒක මටත් ට්‍රිගර් වෙනවා. ඒක තව ෆිල්ම් එකකට ට්‍රිගර් වෙයිවා කියනකොට. උදාහරණ නමුත් දැන් අපි නැවත ඉන්නේ අර ජර්නි එක මුල. අපි තව පොඩ්ඩක් දැන් හරි දැන් අපි දැන් හරි බේස් එකක් දාගත්තා. දැන් මේ බේස් එකේ එන්වලොප් එක තව චුට්ටක් උස්සගන්නේ කොහොමද? ඔහොම මට හිතෙනවා දැන් ඕක අවුරුදු 2ක 3ක ප්‍රොසෙස් එකක් තුල අපිට නැවත හැරී බැලීමක් අපිට රිවිෂන් එකක් කරන්න පුළුවන් වෙයි අපි මේ මොකක් හරි දෙයක් කරගත්තද කියන එක. නමුත් පැහැදිලිවම මම එකඟ වෙමින් තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට තව ස්ටෝරි වයිස් මම අපේ ජෙනරේෂන් එකේ ෆිල්ම් එකක් මම හිතනවා විෂුවල් සෙන්ස් එක සෑහෙන්න
ඇඩ්වාන්ස් කියලා විෂුවල් සෙන්ස් එකක් තියෙනවා එඩිටිං සෙන්ස් එකක් තියෙනවා මියුසිකල් සෙන්ස් එකක් කියන එක තියෙනවා අපි තව චුට්ටක් අර සාහිත්‍යමය ඔව් මම කියන දේ වචනේ සාහිත්‍යමය සාහිත්‍යමය අපිට දාර්ශනික එක තව චුට්ටක් අපිට උස්ස ගන්න දේශපාලනික දැක්ම ඒක ගිහිල්ලා අපිට ඔය පොඩ්ඩක් 2000න් පස්සේ වගේ වැරදිච්ච අර එක්ස්ට්‍රීම් ඒකට තියෙන්න ඕනේ ඔව් ඒක තියෙන්න ඕනේ අනිවාර්යයෙන් හරි එක්ස්ට්‍රීම් ආර්ට් හවුස් එක තියෙන්නත් ඕනේ ටිකක් අමාරු සිනමාවක් තියෙනවා. නමුත් අර පොපියුලර් එක ඇතුළට තව ටිකක් අර අපිට පුළුවන් එලිමන්ට්ස් ටික ගේන්න පුළුවන් කියලා. මොකද අපි එළියේ දකින සිනමා පැටිවල ඒක හුඟක් ඒගොල්ලෝ ඇචීව් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ලංකාවේ තිබුණා කියන එක. මේ අපිට මේ මොකද වැලි කතරින් වගේ ඒවා පෙන්වන්නේ. 60 70 ආපු මුන්ට මේ චිත්‍රපටි ප්‍රමාණයක්ම තියෙනවම. ඔය කියන එක. අර පොපියුලර් අර ජනකාන්ත සිනමාව භාවිතා කරමින් අපිට ඊට වඩා යම්කිසි ගැඹුරකට ප්‍රේක්ෂකයා ගෙනියන. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට සමහරක් කරන්නේ යන්නේ ඒකේ පොඩි කැලලක් තියෙනවා. මම කැමති කියන්නේ ඒ කියන්නේ දැන් අර සමහරකට අපිට ඔය වගේ මාතෘකාවක් කියපු ගමන් හිතන එක තමයි සාමාන්‍ය දැන් රීඩින් එක කියන එක මචං එක විදිහයිනේ. ඒකට සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට සමහර රීඩින් අපිට කියන්න බෑ. ඒව සමහරකට කොමඩි වෙන්නත් පුළුවන්. සමහර නේද ඒක සීරියස්ම වෙන්න ඕනෙත් නෑ කොමඩික් අයිඩියා එකකින් සිස්ටම් කරප්ෂන් එකක් ගැන කතා කරන්න පුළුවන් මම හිතන විදිහට හරි මොකද සිනමාව එක පැත්තක මචං පබ්ලික් ආර්ට් එකක් නේ ආර්ට් එකක් එතකොට අපි try කරලා බලමු මං කියන්නේ මේක කරන්න try කරන්න අපේ කතා කරන මේ අයිඩියා එකේ තාතල් එක තමයි මේ basically අපි trigger කරගන්න මේ අපේ අයිඩියාස් අපි කියවලා අපි අතර සංවාද වලින් අපි දේවල් හොයාගෙන නේ ඒක සහ මේ අලුත් සිනමාවත් එක මේ ඇති වෙලා තියෙන අලුත් සිනමාවත් එක මේ සංවාදය කොහොමද ගොඩනගන්නේ කියන්නේ හොඳ ස්ක්‍රිප්ට් එකක් කොහොමද අපි වර්ධනය කරන්නේ ඒක තුල කොහොමද ජීවිත පරිඥානය ලෝක දැක්ම අර පස්සේ 30ලට ඒක තිබුණානේ 30ල කියලා කියන්නේ අර මං කියන්නේ ඔන්න ඕක අපිට පුළුවන් ඇලිකතර වගේ දෙයකින් ඉගෙන ගන්න. ඔව් පැහැදිලිව. ඒ කියන්නේ ඒක දායක වෙච්ච අයට තිබ්බ මචං මේ හැම පැත්තෙම තිබ්බ දැනුම. මොකද මේක දැන් ගත්තොත් එහෙම අන්න ෆෝන් එක ගන්න. මේ ඕකේ දැන් ගත්තොත් එහෙම මචං ඔය වෙනකොට ඩී.බී. නිහාල් සිංහ 1939 තමයි ඉපදිලා තියෙන්නේ. හරිද? එතකොට මේ ෆිල්ම් එක අපි හිතමු 1971 ආවා කියලා. එතකොට වයස කීයද එතුමට? යා ඉපදුන ගියේ 30 කීයද? 39. 39. ඒතකොට 59 අවුරුදු 30 චිත්‍රපටය එනකොට 32යි. එතකොට මචං ඒ කියන්නේ අපේ වයසේ වගේ එකක ඒ කියන්නේ ඊට කලින් යා චිත්‍රපටි කරලා තියෙනවා. ඒක චිත්‍රපට අපි කතා කළේ. හරියට චිත්‍රපටි වාර්තා චිත්‍රපටි ගොඩක් කරලා. එතකොට මම හිතන්නේ 30 ලොක්කටත් මම හිතන්නේ මේ වගේ වයසක වෙන්නේ නැති ඉන්නේ නැති. එතකොට මම හිතනවා මේ අපිට පොඩ්ඩක් පුෂ් කරගන්න පුළුවන් අපව කියලා. ඔව්. මොකද මචං දැන් මේ යන සිනමා රැල්ල තුල අර එක එක මම නම එක මේනෙක් ප්‍රශ්නයක් නැහැ නම. ඕනේ වෙලාවෙ දැන් මේක කොමර්ෂලි ලොන්ච් කරන්න කියලා මචං හැම ෆිල්ම් එකක්ම ගහනවනේ. ඒ ඇස්සේ දැන්ට ඉතුරු වෙලා දැන්ට චිත්‍රපටි අලුතෙන් කරන්න හිතන සහ දැන්ට කරලා ඉන්න අපේ යාළු මිත්‍රයොත් ඉන්නවනේ. ඒගොල්ලන් තවදුරටත් මේක මේක ප්‍රැක්ටිස් එකක් මචං. ප්‍රැක්ටිස් එකක් මේවා ප්‍රැක්ටිස් එක සහ මේක පොඩි දැන් අපි ඉන්නේ අර පොඩි මම නැවත කියන්නේ අපි පොඩි රීස්ටාර්ට් එකක ඉන්නේ මචං. සංක්‍රාන්ති කාලේ. සංක්‍රාන්තියක ඉන්නේ. මේ ට්‍රාන්සිෂන් එක ගමු. මට හිතෙනවා තව අවුරුදු 2ක් විතර යනකොට අපිට මේක ආපස්සට හැරලා බලන්න පුළුවන්. මේ අවුරුද්ද තව නැවතත් යම්කිසි බලාපොරොත්තු සහගත අවුරුද්දක්. අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු. ඉතින් ඒ වගේම අපි මේ කියන්න ඕන එක තමයි මේ අපි ලෝකල් සිනමා ගැන ફોකස් එකක් නෙමෙයි. ඒක විතරනේ අපි ඒවත් කතා කරනවා. අපි එන හැම ලෝකල් ෆිල්ම් එකක්ම කතා කරමු. නමුත් අපි ඊට අතර මේ දේවල් කතා කරයි. ඔතන ওই ටික තමයි අපිට මොනවද කිය නොකවිච්ච දේවල් තියෙනවා. අපිට තව තියෙනවා. නමුත් අපි මම කියන්නේ මේ අතුරු කාරණා තියෙන්නේ ඉතින්. මම තෝපුදුප තියෙනවා තව. ඉතින් මම අපි සයන් කතා කළා. ඉතින් කනා thank you මේ ජර්නි ගියට මේ අපි බලමු මොකද වෙන්නේ කියලා මචං. ඒක තමයි. ජය වේවා.